හරි පුතේ. අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ ඔන්න 23 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉස්සරහටනේ. 23 වෙනි MCQ එකේ ඉඳලා ඉස්සරහට. 23 වෙනි ප්‍රශ්නේ ඉඳන් ඉස්සරහටනේ. හරි. right. එතකොට සත්‍යය කියන විදිහේ මයික් එක චෙක් කරගන්න හොඳේ. හරි පුතේ. එතකොට MCQ 23 බලන්න කියලා දෙන කතාව. ජව සාධකයාගේ 1 ජව සාධකයාගේ 1 හරි ජව සාධකයාගේ 1 වන විදුලි පරිපථයක් හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න. A කියනවා ප්‍රභවයෙන් අවශෝෂණය කරගන්න සම්පූර්ණ ශක්තිය ඵලදායී කාර්යයක් සඳහා යොදා ගන්නවලු. B කියනවා පරිපථය පූර්ණ වශයෙන් ප්‍රතිරෝධී වෙන්න පුළුවන්ලු. C කියනවා ප්‍රේරක හා ධාරිත්‍රක ප්‍රතිපාදන සමාන වෙන්න පුළුවන් කියලා. හරි මම මේකට යන්න කලින් ඔයාලට මේකට අදාළ තියරි ටික විවරණයක් විදිහට දෙන්නම්. හොඳේ? right. right. එතකොට ඔයා ඉස්සෙල්ලා මේකට අදාළ තියරි ටික මේ ඔක්කොම නෙවෙයි අවශ්‍ය ටික මම කරා. ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලා යන පරිපථයක ජවය කියලා මාතෘකාව දාගන්න. ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලා යන පරිපථයක ජවය. ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලා යන පරිපථයක ජවය. හරි. පුතේ දැන් මෙහෙම ගන්නකො. හරි. මම මෙන්න මෙහෙම ප්‍රේරකයකුයි හරිද ප්‍රතිරෝධකයකුයි හරි ඔන්නෝම දින පරිපථයක් මම ගත්තොත් හරිද ඔන්නෝම පරිපථයක් අපි ඇඳගිමු නිකන් හරිද එතකොට ප්‍රේරකය හරහා වෝල්ටීයතාවය මම හරිද ප්‍රේරකය හරහා වෝල්ටීයතාවය මම VR කියලා ගන්නවා sorry VL කියලා ගන්නවා VL කියලා VL කියලා ගත්තොත් ප්‍රතිරෝධකයක් කරා වෝල්ටේජ් මම VR කියලා කොහොම ගන්නම්කෝ හරිද හරි එතකොට බං හරිද එතකොට මම මේකේ ඇතුලෙන් IS කියලා ධාරාවක් කියනවා කියලා ධාරාව මේ පරිපථය ඇතුලෙන් යන ධාරාව IS හරි සමස්ත වෝල්ටේජ් VS කියලා දාන්න හරි එතකොට ඔයා හරිද ඔයා වෝල්ටීයතා සඳහා කලාරූප සටහනක් ඇඳුත් බා හරිද වෝල්ටීයතා සඳහා කලාරූප සටහන් වෝල්ටීයතා සඳහා කලාරූප සටහනක් ඇඳුත් හරි ඔයාලට මෙන්න මෙහෙම අදින්න පුළුවන් නේ මොකද වෝල්ටීයතාවය sorry IS ධාරාව මෙහෙට ගන්න හරි අපි දන්නවා ප්‍රතිරෝධකයක් ඇතුලෙන් යනකොට වෝල්ටේජ් කියන්නේ ප්‍රතිරෝධකයක් ඇතුලෙන් ධාරාවක් ගලන යනකොට මම ඊට වලට කියලා දිනවනේ හරි හරි ප්‍රතිරෝධකයක් ඇතුලෙන් ධාරාවක් ගලාගෙන යනකොට ඒ ප්‍රතිරෝධකය ඇතුලෙන් යන ප්‍රත්‍යාවර්ත ධාරාව කියන්නේ ප්‍රතිරෝධකයක් ඇතුලෙන් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලනකොට ප්‍රතිරෝධකය ඇතුලෙන් ගලා යන ධාරාවට සාපේක්ෂව ප්‍රතිරෝධය හරහා වෝල්ටේජ් මොකද සමකලාවේ පිහිටයි. සමකලාවේ හරි VR කියලා අපි ගන්නවා. VR. හරි ඔක මම දීලා තිනවා ලියා ගන්න බෑ. කියන්නේ ඒ කියන්නේ දන්නේ නැති ළමෙක් ඉන්නවා මෙහෙම ලියා ගන්න. හරි සමකලාවේ කියන්නේ එකට තමයි මේ උපරිම වෙන්නේ. හරිද? දැන් කොහොම කියන්නේ දෙයක් විදිහක් නෑ. දැන් දෙක ලියා ගන්නකො ප්‍රතිරෝධකයක් ඇතුලේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලද්දි පුතේ ප්‍රතිරෝධකය තුලින් ගලා යන ධාරාවට සාපේක්ෂව ප්‍රතිරෝධකය හරහා වෝල්ටේජ් තාවය සමකලාවේ පිහිටනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයා හරි ඔයා මෙන්න මෙහෙම හිතන්නකො. මම ඕගන්න තේරෙන්නේ දිනුත් එන්නේ පවුන. හරි. මෙහෙම හිතන්නකො. දැන් මේ තියෙන්නේ ඔයා ප්‍රතිරෝධකයක් අරගෙන ප්‍රතිරෝධකයක් අරන් මෙයාගේ ඇතුලෙන් යවන ප්‍රත්‍යාවර්ත ධාරාව. හරිද? ප්‍රත්‍යාවර්ත ධාරාවක් යවනවා. ධාරාවක් යවලා ඔයා මේක දිහා දෝලනේක්ෂයකින් බැලුවොත් ඔයාලට වෙන්නේ මෙන්න මෙහෙම. හරිද? ඔයාලා මේක ඇතුලෙන් මම ධාරාව අදින්නම්කෝ රතු පාටින් ධාරාව හරිද ධාරාව මෙහෙම යනවා පේන ඔන්නම යනවා පේන හරිද
ධාරාව ඔහොම යනවා පේන. හරි. මේ තියෙන IX. එතකොට මේ ධාරාව උඩරිම වෙන්නේ කොතනද? මෙන්න මෙතනදී. මෙන්න මෙතන තමයි මම ඒ ටික රතුපටින් ගන්නවා. ඔය ධාරාව උඩරිම වෙන්න දැන් හරි. මෙතනත් ධාරාව උඩරිම වෙන තැන. ඒ කියන්නේ ධාර චක්‍රයේ උඩම එන තැන යටම එන තැනයි දෙකෙන් දැන් මේ නම් කිරීම. හරි මේ ඔයාලට තේරෙනවනේ මේකනේ. හරි. ටිකත් ඔයාලට කියා දෙන්න හිටිනේ. නැත්තම් පැහැදිලි වෙන්නේ නැතිනේ. හරි. එහා පැත්තට ගමු. දැන් මෙහෙමයි. හරිද? මම ආයෙ කියන්නම්කෝ. ඔයා ප්‍රතිරෝධකයක් අරගෙන මෙයාගේ ඇතුලෙන් ප්‍රත්‍යාවර්ත ධාරාවක් AC කරන්ට් එකක් යවුවාම මේ මෙහෙම මේක ඇතුලෙන් යන ධාරාව තියෙනවනේ ධාරාව ඔන්නෝම යනවා. හරිද? ඒ ධාරාව උඩරිම වෙන තැන ටික තියෙනවනේ. ඒ කියන්නේ මේ උඩරිම වෙන තැන කියන්නේ මේ මෙන්න මේ පොයින්ට් දෙකනේ. ධන වැඩි ධන උපරිමයක් සහ ඍණ උපරිමයක් එන තැන දෙක තියෙනවනේ මේ විදිහට. හරි අර අපි VP කියලා ගන්න. හරි. VP නේ IP. හරිද? කියන උපරිම තැන් දෙක. එතකොට මේකේ වෝල්ටීයතාවය සමකලාපී ඉන්නවා කියන වෝල්ටීයතාවය උපරිම වෙන්නේ එතනදිම තමයි. කියන්නේ ඊට වඩා වෝල්ටේජ් උඩ යනවා. හරිද? වෝල්ටීයතාවය ඊට වඩා උඩ යනවා. හැබැයි උපරිම වෙන්නේ එකම තැන් දෙකක. නේ? හරි. කියන්නේ එකම ස්ථාන දෙකදී. ඒ රේඛාවක් ඇන්දොත් එක තැන ඒ දෙක හම්බ වෙනවා. මේ ඒකයි කියන්නේ. මේ මොකෙන්ද දෝලනයේක්ෂයකින්ව බැලුවොත්. හරිද? ඒකයි සමකලාප පිහිටනවා කියන්නේ. හැබැයි මොකද්ද? ධාරාව IS නම් ධාරාවට වඩා මොකද්ද? හරි දැන් මම මෙහෙම කියන්නකෝ. මේ මොකද්ද මේ දෝලනයේක්ෂ රූප සටහන. හරිද? මේ දෝලනයේක්ෂයේ රූප සටහනේ මම මේ යන්නේ. හරිද බං? දෝලනයේක්ෂයේ රූප සටහනවා දෝලනයේක්ෂයෙන් බලුවොත් වඩා හොම් පේන ධාරාවේ වෝල්ටීයතාවය දෙකම එක තිරයකට ගත්තා. අපි මේක දිහා බලලා මේක නිකන් රූපමය නිරූපණයක් කරනවා. හරිද? දැන් මේක මෙහෙම නැතුව අපි නිකන් රූපමය නිරූපණයක් කරනවා. ඒකට තමයි බං අපි කියන්නේ කලා රූප සටහන කියලා. වෙන දෙයක් නෙවෙයි. හරිද? දැන් අර දෝලනයේක්ෂයේ ආව එකම අපි නිකන් රූපයක් විදියට නිකන් නිරූපණයක් කරනවා. ඒකට අපි කියනවා කලා රූප සටහන කියලා. ඒකෙදි ඔයා ධාරාව මෙහෙම IS ඇන්දොත් හරි ධාරාවත් එකට නේද වෝල්ටේජ් උපරිමුනේ උස වෙනස්. හැබැයි එක තැන් දෙකක මම මේ ඇඳලා පෙන්නුවේ මේ එකලා ඒ කියන්නේ එක පොයින්ට් එකකදී පොයින්ට් කියන්නේ තැන් දෙකක් වුණාට බා හරිද ඔයාලා මම මේ කියන කතාව තේරෙනවනේ තැන් දෙකක් වුණාට එකම තැනකදී හරිද උපරිම වෙනවා. ඒක අපි කියන්නේ සමකලාපය. හරිද? එතකොට ධාරාවත් එක්ක සමකලාවෙ නම් අපි අඳින්නේ මෙහෙම. එකට සමාන්තරව යනවා වගේ අඳිනවා සමකලාවේ හින්දා. හැබැයි වෝල්ටේජ් එක ටිකක් ඊට වඩා දිගට ගන්න. එතකොට VR කියලා අපිට ගන්න පුළුවන්. ඒක තමයි බම්මන් අර මෙතන සමකලාවේ පිහිටනවා කියලා මෙතන මෙහෙම යන්නේ. හරිද? ධාරාවට වඩා හරනම් ඉතින් මේ ධාරාව පොඩි නල්ල IS කියලා ගන්න. ඇයි IS කියලා දැම්මේ මේ? මේ සමස්ත පරිපථය පුරා පුතේ ගලන එකම ධාරාවක් නෙමෙයි. මේ VL ඇතුළෙනුත් VR R කියන්නේ ප්‍රතිරෝධකය ඇතුළෙනුත් ප්‍රේරකය ඇතුළෙනුත් ගලන්නේ සමස්ත පරිපථය පුරා ධාරාව එකයි. ඒ සමස්ත පරිපථය පුරා ගලන ධාරාව IS. ISට සාපේක්ෂව VR ඇතුලේ කියන්නේ ප්‍රතිරෝධකය ඇතුලේ හරිද? මොන ප්‍රතිරෝධකය කලින් දාන්නම්. ප්‍රතිරෝධකය ඇතුලේ හරිද? ප්‍රතිරෝධකය ඇතුලේ ගලන ධාරාව සමකලාවේ පිහිටනවා. හරි සමකලාවේ පිහිටනවා. ඒකයි මම මෙහෙම යන්නේ. ඊළඟට ඒ ධාරාව යන්නේ කා ඇතුලෙන්ද? ප්‍රේරකය ඇතුලේ VL ඇතුලේ. ප්‍රේරකයක් ඇතුලේ ප්‍රත්‍යාවත් ධාරාවක් ගන්නකොට හරි ඒ ප්‍රේරකය හරහා වෝල්ටීයතාව කියන්නේ ප්‍රේරකය හරහා වෝල්ටීයතාවයේ ධාරාවට සාපේක්ෂව අංශක අණුව පෙරටුගාමී වෙනවා. හරිද? ඕන ලියා ගන්න. හරිද? මොකද්ද? දැන් මම මේ වලට ඇදලා පෙන්නන්නේ මේ මොකද්ද? මේ ඇවිල්ලා ප්‍රතිරෝධකයක් ඇතුලේ නේ. හරි ප්‍රතිරෝධයක් තුලින්. හරිද? දැන් අපි හරි මේ තුන විතරයි මේකයි තව ධාරිත්‍රක එච්චරයි තියෙන්නේ. හරි. දැන් මම ප්‍රේරකයක් ගත්තොත් මම ප්‍රේරකයේ කතාව තමයි මොකද ඕන්න ලියා ගන්න ඕන්න මම ලියා ගන්න දෙන්න. ප්‍රේරකයක් තුලින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලා යාමේදී ප්‍රේරකයක් තුලින් ඕන්න ලියා ගන්න පුතේ ප්‍රේරකයක් තුලින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලා යාමේදී ප්‍රේරකය හරහා වෝල්ටීයතාවය
ප්‍රේරකයේ ධාරා වෝල්ටීයතාවය VL සමාදාලා ධාරාව සමස්ත පරිපථයේ පුරා ධාරාව එකයි නම් පුතේ ධාරාව IS මනේ. හරි ධාරාව IS ට සාපේක්ෂව අංශක 90න් පෙරටුගාමී වේ. අංශක 90න් පෙරටුගාමී වේ. අංශක 90න් පෙරටුගාමී වේ. හරිද? ඒ කියන්නේ අංශක 90ක් උන්නම් ඒකක් ලියාගන්න වරාන් ඇතුලේ මෙම ලියාගෙන පෙරටුගාමී වෙනවා කියන්නේ මොකද්ද කියලා. ප්‍රේරකයක් වෙතට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් යෙදූ විට හරි ප්‍රේරකයක් තුලට වරාන් ඇතුලේ ලියාගන්න ප්‍රේරකයක් තුලට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් යෙදූ විට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් යෙදූ විට එතුලින් ගලන ධාරාව උපරිම වන්නේ එහි වෝල්ටීයතාව උපරිම වී අංශක 90කට පස්සේ. ඒ කියන්නේ වෝල්ටීයතාව උපරිම වෙලා අංශක 90 ගියාට පස්සේ තමයි කවුද ධාරාව උපරිම වෙන්නේ. හරි දැන් මෙතනදි බලන්න. මෙතනදි වෝල්ටීයතාවයි ධාරාවයි එකට උපරිම වුණානේ. ඒ කියන්නේ එකට දෙන්නම එක තැනකදී උපරිම වුණා. හරි. රයිට් මේක වෙන වැඩේ බලන්න. දැන් ඔයාලට අරක තේරුම් නැත්නම් මේකෙන් තේරෙයි. මම මේ විදියට ගත්තොත් බා මේ අදින්නේ මොකද දෝලනේක්ෂ රූප සටහන්. හරිද? දෝලනේක්ෂ තරංගාකාරය කියලා දැම්මත් කමන්නේ. තරංගාකාරය. හරිද? මම මේ පැත්තට කාලේ මේ පැත්තට වෝල්ටීයතාවයි ධාරාවයි ගත්තොත් හරි මේ විදිහට ඔන්න වයිදන මේ මම ඔන්න රතු පාටින් මදින්නක වෝල්ටීයතාව ඔන්න වෝල්ටීයතාවය විල උපරිම වෙලා ගියා. වෝල්ටීයතාව මෙතන උපරිම වුණාට මොකද්ද VLP කියලා මම දාන්නම්කෝ. හරි තේරුණාද? ඒ කියන්නේ වෝල්ටීයතාව උපරිම වෙන ලක්ෂය කියලා මම නිකන් අදහස් කරේ. හරිද? ඒ කියන්නේ මේ මෙතනදී උපරිම වෙනවා. ඒ කියන්නේ උපරිම ආගියකට වෙලා ආය අඩු වෙලා යනවා. ඊළඟට ධාරාව උපරිම වෙන්නේ කොහොමද? ධාරාව උපරිම වෙන්නේ බං ඒකට පස්සේ කියන්නේ ධාරාව ඇවිල්ලා මෙන්න මෙහෙන් ඇවිල්ලා මෙන්න මෙහෙන් උපරිම වෙලා යනවා. හරිද? මෙන්න මෙහෙන් උපරිම වෙලා ඉතින් උඩ යන්නේ මේ ඔන්න වෙලා හරිද? එතන බලන්න මේ ධාරාව උපරිම වෙන්නේ වෙන තැනකදී මේ තේරෙනවද? නේ ඉස්සෙල්ලා වෝල්ටේජ් උපරිම වෙලා හරි ඊට තප්පර ගානකට පස්සේ තමයි කවුද නේ මෙතන පොඩි ગેප් එකක් තියෙනවා මම ඔයාලට තේරෙනවනේ ඉස්සෙල්ලා වෝල්ටීයතාව උපරිම වුණා ඊට පස්සේ ධාරාව උපරිම වුණා ඒකයි මොකද්ද කියන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක දුවහම ඒකට ගලා යන ධාරාව උපරිම වෙන්නේ වෝල්ටීයතාව උපරිම වී අංශක 90කට පස්සේ උතන අංශක 90 කලා වෙනසක් තියෙනවා කියලා අපි කියමු හරිද right එතකොට ඒකයි මේ කිව්වේ සාපේක්ෂව ධාරාවට සාපේක්ෂව අංශක 90 පෙරටුගාමී වෙනවා කලින් යනවා එතකොට අපි මේකම නිකන් රූප සටහනක් රූපමය නිරූපණයක් විදිහට යනද කොහොමද? හරි රූපමය නිරූපණය. කලා රූප සටහනක් කියන්නේ නිකන් රූපමය නිරූපණයක්. හරිද? එතකොට ප්‍රේරකයකට අදාළව කලා රූප සටහනක් විතර කොහොමද? හරි කලා රූප සටහනෙන්ද පුතේ වෝල්ටීයතාවයේ එවත් VL උපරිම වුණාට පස්සේ ධාරා උපරිම වෙනවා. කොච්චරද කලා වෙනස? කලාවංශ මේ අංශක 90ක්. එහෙනම් මෙතන අංශක 90ක කලාව වෙනසක් පැහැදිලිද? ඕක නැත්තම් මෙහෙම අදින්නත් පුළුවන්. හරි. මෙහෙම අදින වෙලාවල් තියෙනවා. ධාරාව IS මෙන්න මෙහෙම ධාරා වෙලාවල් තියෙනවා. ඒක අර පැටර්න් හින්දා මම කිව්වේ. මම අර උඩ දුන්න රූප සටහන මතක තියාගන්න. ඔහොම අදිනවා. හරිද? අරකම තමයි වෙනසක් නෑ. වන පළවෙනි එක මතක තියාගන්න ඒ උනාට. හරිද? වෝල්ටීයතාව උපරිම වුණාට පස්සේ තමයි ධාරාව උපරිම වෙන්නේ. ඒ නිසා අපි කියනවා පෙරටුගාමී කියලා. හරිද මයි පුතේ? එතකොට වෙනස අංශක 90යි. හරි. අංශක 90ක කලා වෙනස. හරිද? හරි.
ඕනින් අපි දාරිත්‍රකයක් පැත්තට આવුත් හරි මම ඒකක් දෙන්නම්කෝ. දැන් උඹලට කරන්න නැහැ කිව්වට කරන්න වෙනවනේ. තේරෙන්නේ නැති ළමෙක් හිටියොත් ආයි මතක් වෙන්නයි. දාරිත්‍රකයක් ගත්තාම දාරිත්‍රකයක මොකද්ද කතාව? පේරකේ අනිත් පැත්ත. හරිද? මෙහෙම ඕන ලියාගන්න දාරිත්‍රක ගැන. දාරිත්‍රකයක් තුලින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලා යාමේදී දාරිත්‍රකයක් තුලින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලා යාමේදී දාරිත්‍රකය හරහා වෝල්ටීයතාවය දාරිත්‍රකය හරහා දාරිත්‍රකය හරහා වෝල්ටීයතාවය VC ධාරාව IS ට සාපේක්ෂව අංශක 90ක් පසුගාමී වේ. පසුගාමී වේ. ඒ කියන්නේ මොකද පසුගාමී කියන්නේ? පෙරටුගාමී කියන්නේ ඉස්සර එන පසුගාමී කියන්නේ පස්සෙන් එන්නේ බහැරි. එතකොට ඔයා දෝලනේක්ෂයක් අරගෙන හරිද? ඔයා මේ මොකද්ද මේ පුතේ කැපැසිටි එකක් දාරිත්‍රකයක් අරගෙන මේක ඇතුළට ප්‍රත්‍යාවර්ත ධාරාව දුන්නොත් ඔයාලට මෙන්න මේ පේජ් හරිද? මම මෙහෙම හඳුත් පුතේ හරි කොයි විදිහටද? ඔය තුන විතරයි මතක තියාගන්න ඕනේ. හොඳේ? හරි. right. මෙහෙම අපි ඉස්සර ධාරාව හරි මම ධාරාව නිල්පාටින් අඳින්නම්කෝ. දැක් මෙහෙම ඉදන්නකෝ. අංශක 90ක් පසුගාමී කියන්නේ ධාරාව දැන් ධාරාව උපරිම වුණාට පස්සේ නේද වෝල්ටේජ් උපරිම වෙන්නේ. ඒ කියන්නේ දාරිත්‍රකයක් කරා වෝල්ටේජ්තාව ධාරාව IS ට සාපේක්ෂව අංශක 90 පසුගාමී ධාරාවට අංශක 90කට පස්සේ තමයි වෝල්ටේජ් උපරිම වෙන්නේ. ඒ කියන්නේ ධාරාව කලින් උපරිම වෙන්න ඕනේ. ඒ නිසා මම ධාරාව මෙහෙන් අදිනවා. හරි. නව ධාරාව. හරිද? කොහොම යනවා? මේ දෙතෙන්දි කවුද උපරිම වෙලා තියෙන්නේ? ධාරාව IS. ඊට පස්සේ එහෙනම් වෝල්ටේජ් එක උපරිම වෙන්නේ ඊට පස්සේ. හැබැයි ඊට වඩා උඩ යන්න ඕනේ. හරි. ඕම මෙන්න මේ හරියට කවුද උපරිම වෙලා තියෙන්නේ? දාත් මේ වෝල්ටේජ් එක උපරිම වෙලා V. හරි. තේරුණාද? එතකොට ඔකේලා දාරිත්‍රකයක් කරා සීට් එක. එතකොට ඕකම ඔය කලාරූප සටහනක් ඇඳුත් නිකන් රූපමය නිරූපණයක් කරොත් මොකද්ද වෙන්නේ? රූපමය නිරූපණයක් කරොත් ඔයාලට පුළුවන් ධාරාව IS ට සාපේක්ෂව අංශක 90ක් පසුගාමි. හරි අංශක 90කට පස්සේ තමයි උපරිම වෙන්නේ. ධාරාව කලින් උපරිම වෙනවා ඊට පස්සේ වෝල්ටේජ් එක උපරිම. ඕකම නැත්තම් අපිට අඳින්න පුළුවන් කොහොමද? අර අපි කිව්වා වගේ මේක අනිත් පැත්ත හරවලා ඕ මෙහෙමද? VT පල්ලට ධාරාව කෙලින් යනවා නා. හරි. මේකේ මතක තියාගන්න මෙන්න මේ රූප සටහන්. හරිද? දෙකම ඕනේ දෙකම එකයි. හරිද? නිකමඩ මේ මං කියන්නේ මෙන්න මේක මතක තියාගන්න. මෙන්න මේක මතක තියාගන්න. මේ කහ පාට නම්බර. ඒ කියන්නේ මේ දෙවෙනියට ඇද්දේ. ධාරාව මේ ධාරාව උපරිම වුණාට පස්සේ වෝල්ටේජ් එක උපරිම. හරි. ඔන්න මං ඒ ටිකක් කියා දුන්නා. දැන් කියා දෙන්නේ නැහැ. හරිද පුතේ? හරි. එතකොට අපි මේ ඔක්කොම මකමුකෝ. හරි. දැන් ඔන්න කතාව. හරි ඒකයි අපිට මේ MCQ එක ගන්න වෙලාව යන්නේ. හොඳේ. හරි. එතකොට ඔයා මේ විදිහට අර ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලා යන පරිපථයක ජවය ගතා කරද්දී අපි මේ විදිහට ප්‍රතිරෝධකයක් ඊළඟට ප්‍රේරකයක් දාලා පරිපථයක් ඇතුළත්මයි පුතේ මෙන්න මේම සලකුණක් දාලා දෙනවා කියන මොකද්ද මේ මේකෙන් කියන්නේ මොකද්ද AC කරන්ට් එක. එතකොට මේ සමස්ත පරිපථය පුරා ධාරාව මම ගන්න IS කියලා. මේ ප්‍රතිරෝධකය අර VR කියලා ගන්නා රෙසිස්ටර් කියන අදහසෙන් ප්‍රේරකය අර VL කියලා ගන්නා. හරි. එතකොට ඔයා මේක දිහා බලාගෙන හරිද? වෝල්ටීයතා සඳහා කලාරූප සටහනක් ඔයාලට අඳින්න කිව්වොත් මොකද්ද? වෝල්ටීයතා සඳහා කලාරූප සටහනක් අඳින්න කිව්වොත්
කොහොමද අදින්නේ? මේන් ධාරාව IS ධාරාවට සාපේක්ෂව ප්‍රතිරෝධකයක් ඇතුලේ කියන්නේ ප්‍රතිරෝධකයක් ඇතුලෙන් ධාරාවක් ගලන් යනකොට වෝල්ටීයතාවයේ ධාරාවට සාපේක්ෂව සමකලාප පිටු ඒ නිසා මම යාට උඩ දිගට VR කියලා දින්නම්. ඊට පස්සේ ප්‍රේරකයක් ඇතුලෙන් යන්නේ මොකද? ආංශක අණුව පෙරටු ගාමී වෙනවා. ප්‍රතිරෝධකයට කලින් මේ සෝරි ධාරාවට කලින් වෝල්ටීයතාව උපරිම වෙනවා. හරි. ඒ නිසා අපි ඒක උඩට අදිනවා. හරි. තේරුණානේ VL. හරි දැන් මෙතන ධාරාව ගත්තා නම් අර අපි ඉස්සෙල්ලා ඉඳන් රුපු සටහන නේද මේ? මේවා IS මෙහෙට යනවා. මේ IS කියලා මම යටින් දාලා තියෙන එකයි. IS මෙහෙට යනවා. මේ VL ඊට කලින් උපරිම වෙනවා. තේරුණාද? හරි. ඊට පස්සේ අපි මේක ත්‍රිකෝණයක් විදිහට අදිනවා. සමස්ත වෝල්ටීයතාවය VS ඔය විදිහට දානවා. හරි ඔක මතක තියාගන්න. තේරුණාද? හරි. මම දැන් ඔයාලට උගන්වලා තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ පුතේ ඔය වෝල්ටීයතාව සඳහානේ හරි. ඊළඟට Java අගයන් සඳහා ඔන්නෝදින්ද මහලා දෙන්නේ. Java අගයන් සඳහා කලාරූප සටහන්. Java අගයන් සඳහා කලාරූප සටහන. එතකොට ඒක යටින් මෙන්න මෙහෙම ලියාගන්න. මේක යටින් මෙහෙම ලියාගන්න. එක් වෝල්ටීයතාවය එක් වෝල්ටීයතාවය සැපයුම් ධාරාවෙන් ගුණ කළ විට සැපයුම් ධාරාවෙන් ගුණ කළ විට Java අගය ලැබේ. Java අගය ලැබේ. එතකොට Java අගය P කියලා ගත්තොත් නිකන් මොකද? P සමානයි වෝල්ටීයතාවය ධාරාවෙන් ගුණ ගන්නේ P සමානයි VI. තේරුණාද? හරි. දැන් එතකොට අපි ඕකට රූප සටහනක් ඇන්දොත් හරිද? ඕකට රූප සටහනක් ඇන්දොත් පුතේ මේ එක වෝල්ටීයතාවය ධාරාවෙන් ගුණ කරන්න තියෙන හරි. මම මෙහෙම නිකන් ත්‍රිකෝණයක් අරින් ඇඳ ගන්නවා. හොඳයි. හරි. එතකොට මම VL මෙතන තිබ්බේ මොකද්ද? VR මෙතන තිබ්බේ VS. එතකොට මම මේක ධාරාවෙන් ගුණ කරාම VLIS කියලා එනවා, VRIS කියලා එනවා, VSIS කියලා එනවා. හරි. හරිද? හරි. right. ඔකත් නැද ගන්න පුතේ ඉක්මනට ශනික වැඳගන්න. හරි. right. එහෙනම් ඉතින් අපි ඕකම හරි ඕක මෙහෙමත් අදින්න පුළුවන්. හරිද? උදේ Java ත්‍රිකෝණේ. හරිද? ඔන්න ඔය හරියට තමයි ආලෙන් අහලා තියෙන්නේ. ඕකම තමයි Java ත්‍රිකෝණය කියලා අපි ගන්නෙ. හරිද? Java ත්‍රිකෝණ. හරිද? Java ත්‍රිකෝණය කියන්නේ તો එක දැන් මම කියන්නේ එක් වෝල්ටීයතාවයේ සැපයුම් ධාරාවෙන් ගුණ කරාම ලැබෙනව කවුද? Java ගේ කියලා. හරි. එතකොට අපිට VSIS ගෙන් ගුණ ගන්න පුළුවන්, VRIS ගෙන් ගුණ කරා, VLIS ගෙන් ගුණ කරා. ඕකෙන් හැදෙන පුතේ Java ත්‍රිකෝණය කියලා එකක්. හරිද? Java ත්‍රිකෝණය කියලා අපිට ගන්න පුළුවන්. හරිද පුතේ? Java ත්‍රිකෝණය කියන්නේ ඕකම තමයි. හරිද? ඕක ඔය ධාරාවෙන් ගුණ කරාගෙන ගියාම අපිට මේ හැදිච්ච මේක තමයි. හරිද? එතකොට මේක මේ VLIS ගෙන් ගුණ කරාම එන Javaට අපි කියනවා අපි පොඩි ලස්සන නමක් කියනවා. හරිද? එච්චරයි. හරි අරකම තමයි අපි නම් ටික වෙනස් කරන්නේ. VLIS ගෙන් ගුණ කරාම හැදෙන Javaට අපි කියනවා පුතේ ප්‍රතික්‍රියක Java. හරිද? ප්‍රතික්‍රියක Java. හරිද? ඊට පස්සේ ධාරාව ප්‍රතිරෝධයෙන් ගුණ කරා. මෙන්න මෙතනදී අපි එන Javaට කියන සත්‍ය Java කියන පරිපතෙන් ඇත්තටම වැය වුණා Java. සත්‍ය Java. ඊට පස්සේ VSIS ගෙන් ගුණ කරාම ඒ කියන්නේ පරිපතේ සමස්ත වෝල්ටීයතාව ධාරාවෙන් ගුණ කරාමත් තියෙනවා දෘශ්‍ය Java. දෘශ්‍ය Java. දෘශ්‍ය Java. දෘශ්‍ය Java. ෂයන්නේ. දෘශ්‍ය Java. හරිද? හරි මේකට අපි කියන මොකද්ද?
ජව ත්‍රිකෝණ. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයට අපි කියන මොකද්ද? ජව ත්‍රිකෝණය. හරිද? ජව ත්‍රිකෝණ. ජව ත්‍රිකෝණය. මෙන්න මේ මෙතන මේ කෝණයට අපි කියනවා තීටා. තීටා. හරි. රයිට්. රයිට්. මේකේ මේ දුක්ෂ ජවයේ සත්‍ය ජවයේ ඒ ටික ඔයා දැනගෙන ඉන්න ඕනේ අනිවාර්යෙන්. හරි. අපි ලියගමු ඒක සත්‍ය ජවයේ. සත්‍ය ජවය කියන්නේ මොකද්ද කියලා. බාන්න ඒ තියරියට එන්න ගොඩාක් අපි තියරි කොටස් දැනගෙන ඉන්න ඕනේ. හරි. සත්‍ය ජවය. ලියාගන්න. ත්‍රිකෝණය හරහා වෝල්ටීයතාවය ත්‍රිකෝණය හරහා වෝල්ටීයතාවය වරහන් ඇතුලේ VR සැපයුම් ධාරාව IS ගෙන් ගුණ කළ විට සැපයුම් ධාරාව IS ගෙන් ගුණ කළ විට සැපයුම් ධාරාව IS ගෙන් ගුණ කළ විට සත්‍ය ජවය ලැබේ. 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 එය පරිපතයෙන් වැයවන සැබෑ ජවය වේ. ඒ පරිපතයෙන් වැයවන සැබෑ ජවය වේ. සැබෑ ජවය වේ. ඒකකේ වොට්. ඒකකේ වොට්. පබ්ලික්. ඒකකේ වොට්. ඊට පස්සේ මම පුතේ ගන්න දෘශ්‍ය ජවය. දෘශ්‍ය ජවය කියන්නේ මොකක්ද කියලා. දෘශ්‍ය ජවය කියන්නේ මොකක්ද? හරි. ලියාගන්න. පරිපතයේ සැපයුම් වෝල්ටීයතාවය වරහන් ඇතුලේ VS සැපයුම් වෝල්ටීයතාවය VS මේ අපි ගත්තේ පරිපතේ මේ බලන්න මේ ඇන්ති පරිපතේ උදේ මේකේ සැපයුම් වෝල්ටීයතාවය VS VS කියන්නේ සැපයුම් වෝල්ටීයතාවය. හරි සමස්ත පරිපතේට සප්ලයි වෝල්ටේජ් එක දෙන. හරි ලියාගන්න. සැපයුම් වෝල්ටීයතාව වරහන් ඇතුලේ VS පරිපතය තුලින් ගලා යන සැපයුම් ධාරාව. පරිපතය තුලින් ගලා යන සැපයුම් ධාරාව වරහන් ඇතුලේ IS ගෙන් ගුණ කළ විට සත්‍ය ජවය ලැබේ. සත්‍ය ජවය ලැබේ. එය පරිපතයෙන් වැයවන සැබෑ ජවය වේ. පරිපතයෙන් වැයවන සැබෑ ජවය වේ. sorry IS ගෙන් ගුණ කළ විට sorry මේ වැරදුනේ. හරි දුක්ෂ ජවය ගැන කියන්නේ මේ පරිපතයේ සැපයුම් වෝල්ටීයතාව VS පරිපතය තුලින් ගලා යන සැපයුම් ධාරාව IS ගෙන් ගුණ කළ විට එතන නිකන් හරි පරිපතයෙන් වැයවන්නේයි පෙනෙන. හරි sorry මොකද්ද? පරිපතයෙන් වැයවන්නේයි පෙනෙන. පරිපතයෙන් වැයවන්නේයි පෙනෙන දෘශ්‍ය ජවය ලැබේ. දෘශ්‍ය ජවය ලැබේ. ඒකකයේ වෝල්ට් ඇම්පියර් පුතේ. වෝල්ට් ඇම්පියර්. ඒකකයේ මොකද්ද? වෝල්ට් ඇම්පියර්. හරිද? ඒකේ වෝල්ට් ඇම්පියර්. එතකොට මේ මොකක්ද දෘශ්‍ය ජවය කියන්නේ? මේකේ පුතේ පරිපතයෙන් වැය වුණා කියලා ඔයාලා පේන ජවය. ඇත්තටම වැය වුණ ජවය මේකද? නෑ. ඇත්ත ජවය තමයි සත්‍ය ජවය කියලා කියන්නේ. දෘශ්‍ය ජවය කියන්නේ මොකද්ද? දෘශ්‍ය ජවය කියලා කියන්නේ ඔයාලා පරිපතයෙන් වැය වුණා කියලා පේනවා. ඔයාලා පේනවා මෙච්චර ජවයක් වැය වුණා කියලා. හැබැයි ඇත්ත ඒ ජවය වැය වුණාද? නෑ. ඇත්තට වැය වුණ ජවය තමයි සත්‍ය ජවය. හැබැයි ඔයාලා පරිපතයෙන් දිහා බැලුවොත් ඔයාලා පේන්නේ වැය වුණා කියලා ඔයාලා පේන ජවය මොකද්ද? ඒක තමයි දෘශ්‍ය ජවය. ඊට පස්සේ ප්‍රතික්‍රියක ජවය අවසානයේ. ප්‍රතික්‍රියක ජවය. ඒක ලියාගන්න. ප්‍රේරකය හරහා විභවය VL
සැපයුම් ධාරාව වරහන් ඇතුලේ is ගෙන් ගුණ කළ විට පරිපථය තුල తాවකාලිකව ගබඩා වන ජවය හෙවත් ප්‍රතික්‍රියක ජවය ලැබේ. වරහන් ඇතුලේ මෙව ලියන්න. සත්‍ය ජවය හා දෘශ්‍ය ජවය අතර වෙනස ඇති කිරීමට හේතු වන මේ බලන්න මේ ප්‍රතික්‍රියක ජවය මේ බලන්න මෙතන මොනපාදී ගත්තොත් මේ ප්‍රතික්‍රියක ජවය වැඩි වෙන්න මේ ප්‍රතික්‍රියක ජවය මේ උඩට යනවනේ වැඩි වෙන්න මේ දෙන්න අතර මේ කෝණය වෙනස් වෙනවා කෝණය වැඩි වෙනව නේද? හරි තේරෙනවනේ. එතකොට ඒකයි මේ කියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියක ජවය තමයි මේ සත්‍ය ජවය දෘශ්‍ය ජවය අතර තියෙන මේ වෙනසට බලපාන්නේ නේ. තේරෙනවද? ඒකයි කියන්නේ. සත්‍ය ජවය හා දෘශ්‍ය ජවය අතර වෙනස ඇති කිරීමට හේතු වන මෙම අදෘශ්‍යමානව පවතින ජවය අදෘශ්‍යමානව පවතින ජවය ප්‍රේරකය වටා චුම්බක ශේෂ්ඨයක් ඇති කිරීමේ කාර්යයට භාවිත වේ. නැත්නම් හේතු වේ. ප්‍රේරකය වටා චුම්බක ශේෂ්ත්‍රයක් ඇතිවීමට හේතු වේ. ඊළඟට අපි ලියාගමු ඔන්න අපේ ප්‍රශ්නේ ආපු එක ජව සාධකය. හරි. ජව සාධකය. මේ ප්‍රශ්න කරේ උතෙන් දැන් බලන්න එතනට එන්න අපි තියරි ගොඩාක් කතා කරානේ. හරි දැන් ඔයාලා පරණ තියරිත් ඔක්කොම මතක වුණා. හරි ඔයා මේ ඔක්කොම ලියාගෙන ආයෙ වගේ නෑ තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනේ එතනින් අල්ලගන්න. අමතකයි ඉන්නවනේ මතක් කරගන්න. හරි ජව සාධක. හරි ඒකත් අපි ලියාගමු ජව සාධකය කියන්නේ මොකක්ද කියන්නේ. හරි ජව සාධකය කියන්නේ ජව සාධකය anu සත්‍ය ජවය හා දෘශ්‍ය ජවය අතර අනුපාතයයි. ඊළඟ තර ලකුණ කලා ත්‍රිකෝණයේ කොස් අගයෙන් එය නිරූපණය කළ හැක. හරි ඒක ජව සාධකය කියන්නේ මොකක්ද ඇත්තටම? ජව සාධකය කියන්නේ සත්‍ය ජවය බෙදීම දෘශ්‍ය ජවය වෙන්න එපා කියන්නේ අනුපාතයක් නා සත්‍ය ජවය බෙදීම දෘශ්‍ය ජවය කියන එක. හරිද? ඕකේ නේ අනුපාතයක් කියන්නේ. එහෙම නැත්නම් අපිට මේක ලියන්න පුළුවන් මොකද්ද? VR IS ගෙන් වැඩි කරා අපිට සත්‍ය ජවය එනවා. VS IS ගෙන් වැඩි කරාම මේම අපිට දෘශ්‍ය ජවය එනවා. හරි. දැන් ඔයාලා ත්‍රිකෝණයට ගියොත් හරිද බලන්න. දැන් මොකද්ද අපි කිව්වේ මේ ජව සාධකය කියලා සත්‍ය ජවය හා දෘශ්‍ය ජවය අතර අනුපාතය. එතකොට සත්‍ය ජවය දෘශ්‍ය ජවය මෙහෙම ගත්තාම සත්‍ය ජවය කියන්නේ කර්ණය. හරිද? සෝරි දෘශ්‍ය ජවය කියන්නේ කර්ණය නේ. සත්‍ය ජවය කියන්නේ බද්ධ පාදය. එතකොට අපිට ටීට හොයාගන්න මොකද්ද? සකසයින් බක කොස් නේ. සත්‍ය ජවය බෙදීම දෘශ්‍ය ජවය කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණය. කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය කියන්නේ මොකද්ද? බක කොස් නේ.
බද්ධ පාද බෙදීම කර්ණය කියන්නේ cos θ. හරි. අපිට ඔක cos θ වලින් ගන්න පුළුවන්. හරි. right. බලන්න. ලස්සනට ගලපගෙන ආව මම. හරි. ලස්සනට ගලපගෙන ආව. මේ කියපු හැම කතාවක්ම තේරුම් නැත්තම් ආපහු බලලා තේරුම් ගන්න නැත්තම් මට මෙසේජ් එකක් දාන්න. හරි. 0.72 0.822 972 ඕකට මෙසේජ් එකක් දාන්න ඇඩ්මින් ඉන්නේ. හරි ඇඩ්මින්ට හරි නැත්තම් 0.7.536යි 2017 ඕකට දාන්න සමහරවල්ලාට මේ නම්බර දෙකේ එකක් වැඩ කරන්නේ නැද්ද? බෑන් වුණාම. ඒක මේ දෙකෙන් දෙකට මෙසේජ් එකක් දාලා දෙන්න නැත්තම් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න. හරි? right. පැලින් කතා. තව පොඩි කෑල්ලක් තියෙනවා පුතේ ඒකත් ඔයාලට දෙන්න. මෙහෙම ලියාගන්න. හරි මේ ටික දෙන්න ඕන. හරි දැන් මේ ටික දන්න කෙනෙක් ඉන්නවනම් ඔක්කොම ලියන්න ඕනේ නැහැ. නොදන්න කෙනෙක්ව ගෝලයන්ටයි මම මේක කරන්නේ. නැත්නම් මම තියරි කරන්නෙම නැහැ කියන්නේ. තියරි මෙච්චර ඩීප්ලි යන්නේ නැහැ කියලා හිතාගෙන තමයි මේ හැම එකම පටන් ගන්නේ මට. කරන් යද්දී උගන්නට හිතෙනවා. හරි කරන් යද්දී උගන්නන්න හිතෙනවා. නැත්නම් මට හිතෙනවා දැන් ඒක මැදින් කරාම ඔයාලට තේරෙන්නේ නැති. හරි ඒකයි මේ නැවත නැවත මේක කරන්නේ. right. එහෙම ලියන්නේ. කලා ත්‍රිකෝණයේ θ සමානයි බිඳුව විට සත්‍ය ජවය දෘශ්‍ය ජවයට සමාන වේ. සත්‍ය ජවය දෘශ්‍ය ජවයට සමාන වේ. එවිට cos θ සමාන 1 වේ. තව මේ අමතර කරුණු ටිකක් දෙන්නේ හරිද? මෙය සිදුවන්නේ මෝටර වැනි ප්‍රේරක විභවයක් සැපයීමට සම්බන්ධ කළ විටය. සැපයීමට සම්බන්ධ කළ විටදී ඊළඟට පරිපථයකින් සත්‍ය ජවය ලබා ගැනීමට නම් එම පරිපථයේ දෘශ්‍ය ජවයට සමාන ජවයක් සහිත සැපයුමක් පරිපථයෙන් ලබා දිය යුතුය. හරි. ඊළඟ ලියා ගන්න මෙන්න මේකත් වැදගත්. නිවසක වොට් පැය මීටරෙන් මනින්නේ සත්‍ය ජවයයි. නිවසක වොට් පැය මීටරෙන් මනින්නේ සත්‍ය ජවයයි. හරිනේ. alright. ඊළඟට දැන් අපි ප්‍රශ්න හරිද? ඊළඟට ඔයාලා දන්නවා ජව සාධක අඩු වෙන්න හේතුව. ඒ ටිකත් මම දෙන්නම් හරිද? එදා ජව සාධක කියන ප්‍රශ්නයක් આવොත් මොකුත් අවුලක් ඇත්තෙම නැති වෙන්නේ. හරි. ජව සාධකයේ අඩු වීමට හේතු මම දන්නේ මෙහෙම කොහෙවත් කෙරලා ඇති කියලා පුතේ උඹලට පේපර් සාකච්ඡාවක්. ඒ නිසා මේව හරියට බලාගෙන ගේම ගොඩ ගන්න. හරිද? ජව සාධකයේ අඩු වීමට හේතු. ජව සාධකයේ අඩු වීමට හේතු.
පළවෙනි එක. කර්මාන්ත ශාලාවල ඇති විශාල මෝටර. විශාල මෝටර. කර්මාන්ත ශාලාවල ඇති විශාල මෝටර. ඊළඟ ට්‍රාන්ස්ෆෝමර්. හරි. ඔන්න ඔයගේ දේවල්. තවත් ලකුණක් දාලා ලියන්න. ජව සාධකයේ එකට හැකිතාක් ආසන්න වීමෙන් ජව සාධකයේ එකට හැකිතාක් ආසන්න වීමෙන් එකට හැකිතාක් ආසන්න වීමෙන් අදහස් වන්නේ කාර්යක්ෂමතාවයේ උපරිම බවයි. කාර්යක්ෂමතාවය උපරිම බව කියන්නේ හම්බෙන ජවයේ නාස්ති කරන්නේ නැතුව ඔක්කොම 100% පාවිච්චි කරලා ප්‍රතිදානය කරනවා වගේ සීන්. හරිද? හරි. right. හරි. අපි දැන් යන ප්‍රශ්නෙට. ප්‍රශ්නේ තියෙන බලන්න. දැන් මේ ජව සාධකයේ මොකද්ද කියලා දෙන්නේ? ජව සාධකයේ අගේ එකක් වන. හරි එකක් වන. ජව සාධකයේ එකයි කියන්නේ කොහොමද මේ ජව ත්‍රිකෝණය දැන් මෙහෙම ගත්තොත් හරිද? මෙහෙම ගත්තොත් මෙතන දෘශ්‍ය ජවය, සත්‍ය ජවය, ප්‍රතික්‍රියක ජවය. ජව සාධක එකයි කියන්නේ මේ කෝණය එකක් වල නේ. කියන්නේ මේ එක මත එක වැහැල්ලා නේද මේ දෙක. හරි එක මත එක වැහැල්ලා තියෙන්නේ. හරි. එතකොට ඒ බාණ්ඩ ප්‍රබෝධින අවශෝෂණය කරගන්න සම්පූර්ණ ශක්තිය කාර්යයක් සඳහා යොදාගන්න ඕනේ. දැන් මම ඔයාලට කිව්වනේ ජව සාධක එකට ආසන්න වෙනවා කියන්නේ කාර්යක්ෂමතාව උපරිම වෙනකොට ඒ හරි. ඒ නැති උත්තර කැපුවේකි. B අයින් කරේකි, දෙක අයින් කරේකි. ටිකද B. ඊළඟ දෙවෙනි එක බලන්න. B පරිපථයේ පූර්ණ වශයෙන් ප්‍රතිරෝධ විය හැකි ඕ පුතේ. හරි ඒකත් ඕන ලියා ගන්න දෙතන්ට මේ පූර්ණ වශයෙන් ප්‍රතිරෝධ වෙනවා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්තම් ඒක ලියා ගන්න උනා. පරිපථයක් පූර්ණ වශයෙන් ප්‍රතිරෝධී වනවා යනු මේ හරි ඔයාලා මේ මතක තියාගෙන ඉන්න ඕනේ මම ආයේ මේ දෙන්නේ. හරි පරිපථයක් පූර්ණ වශයෙන් ප්‍රතිරෝධී වෙනවා යනු එම පරිපථයේ ප්‍රතිරෝධක පමණක් අඩංගු විට හෝ එම පරිපථයේ ප්‍රතිරෝධක පමණක් අඩංගු විට හෝ එහි ඇති ප්‍රේරක හා දාරිත්‍රක වල බලපෑම සම්පූර්ණයෙන් ඉවත් වී ඇත. දැන් මේ ත්‍රිකෝණය ගත්තා මේ යටනේ VRIS ගෙන් උන කරලා සමකලා පිහිට්ටේ. සමකලා පිහිටව ගත්තේ. එතකොට දැන් අපි ගත්තොත් ප්‍රේරකයන් මොකද උනේ? ප්‍රේරකයක උනේ හරි මම වඩ කියන්නේ වෝල්ටීයතාවය ධාරාවට කලින් උපරිම වුණානේ පෙරටුගාමී වුණා. එතකොට මොකද උනේ? හරි right හරි මොකද උනේ උඩට ගියා නේද දැන් ධාරාව මෙහෙට IS යනවා දැන් IS මෙහෙට දිනවා කියලා හිතාල්ලා IS මෙහෙට දිනවා හරි මොකද උනේ වෝල්ටීයතාව උඩට ගියා උඩරිම කියන්නේ ධාරාවට කලින් උපරිම වුණා පෙරක් මේ ධාරිත්‍රකයක් දැම්මම මොකද උනේ ධාරිත්‍රකයක් දැම්මම උනේ මොකද්ද වෝල්ටීයතාව උපරිම උනේ ධාරාවට මේ පස්සේ නේද සෝරි වෝල්ටීයතාව කලින් උපරිම වෙලා ධාරාව පස්සේ උපරිම වුණා නේද වෝල්ටේජ් එක මේ පැටලුණා. හරි. දැන් මේ ප්‍රේරකයක් ගත්තාම මොකද උනේ? ධාරාවට කලින් වෝල්ටේජ් උපරිම වුණා. ප්‍රතිරෝධකයක න මේ ධාරිත්‍රකයක න කැපැසිටර් එක න පසුගාමී නා. ඒ කියන්නේ ධාරාවට පස්සේ තමයි ප්‍රතිරෝධය මේ ධාරාවට පස්සේ තමයි වෝල්ටේජ් උපරිම වුනේ. හරි. එතකොට අපි අර ඒක ඇන්දේ කොහොමද කලරුම් කරන්නේ මම මතක තියාගන්න ඕනේ. පල්ලට යන්නේ නේ. VC නම් පල්ලට යන්නේ. හරිද? හරි. එතකොට බලන්න පූර්ණ වශයෙන් ප්‍රතිරෝධ වෙනවා කියන්නේ මම කිව්වා එක්ක ප්‍රතිරෝධක විතරක් තියෙනවා. ප්‍රතිරෝධක විතරක් තියෙනවා නම් මේ දැන් මේ ජවත්‍රිකෝ මේ දෘශ්‍ය ජවයක් හැදෙනවා. දෘශ්‍ය ජවය ඒ කියන්නේ උඩට යනවද? ප්‍රතික්‍රියාක ජවයක් හිටිනවද? නැහැ. ඇයි ප්‍රතික්‍රියාක ජවයක් ඇති වෙන්නේ? ඇත්තට මේ VL හෝ VC හින්දා නේද? මේ ත්‍රිකෝණයක් නිර්මාණය වෙන්නේ. නැත්තම් මේක එකම දෙක වෙන්නත් අවුලක් වෙන්නේ නැහැ නේ. හරි. එතකොට මේ ප්‍රතික්‍රියාක ජවය කියන්නේ මම ඔයාලට කිව්ව උඩට යනවා කියන්නේ නේ. ප්‍රතික්‍රියාක ජවය වැඩි වෙන්න මෙතන කෝණය වැඩි වෙනවා. හරි මේ මම වල කිව්වනේ හරි. එතකොට මේකේ මේ ප්‍රේරකයි ධාරිත්‍රකයි දෙකම නැත්තම් හරි මේක මත එක උඩ වැල්ලා කිසිම අවුලක් නැති වෙන්න තියෙනවනේ. ඒ කියන්නේ ජව සාධකේ එකක් වෙනවා. ඒ කෝණය මෙතන කෝණය නැහැනේ. හරි. කෝණය නැති වෙනවනේ. හරි. right. පැහැදිලිද කියලා හිතනවා. හරිද? ඔයිට වඩා ඉතින් පැහැදිලි ගන්න විදියක් නැහැ.
හරි. මොකද cos θ සමාන 1 වෙනවා. මේක මෙතන කෝණේ බිඳුව වෙනවනේ බා. හරිද? බලන්නකෝ මේක. මෙතන හරි. මෙතන බා මේ පරිපතේ පේරකයක් හරි. දැන් තේරුම් ගන්න හරි. පේරකයක් හරි. ධාරිත්‍රක යන පල්ලට එනවා. පේරක යන උඩට යනවනේ. එහෙම වුණොත් මෙතන දුෂ්‍ය ජවයේ සත්‍ය ජවයේ අතර යම්කිසි කෝණයක් ඇති වෙනවා. හරිද? දැන් මෙතනට තිබ්බොත් එක කෝණයක් මෙතන තිබ්බොත් කෝණය වෙනස් වෙනවනේ. කෝණයක් ඇති වෙනවා. ඒකට හේතු වෙන්නේ මොකද්ද? මේ ප්‍රතික්‍රියක ජවය. කියන්නේ මේ අදෘශ්‍යමාන ජවය. එතකොට මේ VL හරි VC එහෙම නැත්නම් ධාරිත්‍රකයක් හරි ප්‍රතිරෝධ මේ ධාරිත්‍රකයක් හරි ප්‍රේරකයක් හරි නැත්නම් දුෂ්ට ජවයේ සත්‍ය ජවයේ එක මත එක පිටවන්නේ. ඒ කියන්නේ කෝණය මොකද්ද? θ කෝණය සමාන බිඳුවයි. ඒ කියන්නේ එතන cos වගේ කීයද? එතන cos θ අපිට ගන්න පුළුවන් කීයද? 1යි කියලා. හරිද? cos θ සමාන 1යි කියලා ගන්න පුළුවන් කියලා. හරි ඒකයි මේ කියන්නේ. ඒක ජව සාධක එකක් වෙලා. මේකේ ජව සාධක එකක් වෙලා. ඒ කියන්නේ cos θ කීයද? එකක් වෙලා. හරිද? cos θ එකක් වෙලා. එතකොට පරිපතේ පූර්ණ වශයෙන් ප්‍රතිරෝධී කියන්නේ මොකද්ද? එක්කෝ ධාරිත්‍රකයි ප්‍රේරකයි නැහැ. එහෙනම් ඉතින් කොහොමත් එකයි. එහෙම නැත්නම් මොකද්ද? සම්පූර්ණ ප්‍රතිරෝධ විතරක් දාලා දුව පරිපතයක්. ඒ කියන්නේ තරඟම තමයි. ඒ කියන්නේ කොහොම හරි ධාරිත්‍රකයි ප්‍රතිරෝධකයි ධාරිත්‍රකයි ප්‍රේරකයි නැහැ. ප්‍රතිරෝධක විතරයි. එතකොට බීත් හරි. හරිද? බීත් හරි. එතකොට බී නැති උත්තරත් අපිට කැපුවා. එතකොට එක කැපුවා හැකි එතකොට අපිට ඊළඟ උත්තරේ බලන්න වෙනවා. C බලන්න. ප්‍රේරකා ධාරිත්‍රක ප්‍රතිපාදන සමාන විය හැකියි. හරි ප්‍රේරකයි ධාරිත්‍රකයි ප්‍රතිපාදන සමාන වෙන්න පුළුවන් කියන. ඒකට මොකද්ද වඩ දෙන්න තියෙන උත්තරේ? හරිද? දැන් මේ පුතේ ප්‍රේරක හා ධාරිත්‍රක ප්‍රතිපාදන. ප්‍රේරක ප්‍රතිපාදන කියන්නේ ප්‍රේරකයක් ඇතුළේ මේ ධාරාවක් යනකොට ඒක ගැලීම නැති කරන බාධා දක්වන. ප්‍රතිරෝධකයක් ගත්තොත් ඒක ඇතුළෙන් ප්‍රතිරෝධකයක් ගත්තොත් මේ ප්‍රතිරෝධකය ඇතුළෙන් ධාරාවක් ගලද්දී ඒ ධාරාවේ ගැලීමට ඇති කරන බාධාවට අපි කියනවා ප්‍රතිරෝධය. ඒ වගේ ප්‍රේරකයක් ඇතුළෙන් නම් ඒකට අපි කියනවා මොකද්ද? ප්‍රේරක ප්‍රතිපාදනය. ධාරිත්‍රකයක් ඇතුළේ නම් ධාරිත්‍රක ප්‍රතිපාදනය. එතන මේ ප්‍රේරක ප්‍රතිපාදනය ධාරිත්‍රක ප්‍රතිපාදනය සමාන වෙනවා කියන්නේ ජවහානියක් නැහැ වගේ. ජවහානියක් නැති වෙනවා. ජවහානියක් නැහැ කියන්නේ ජව සාධක එක වෙනවා. ඒකෝට සීත් අපිට හරිය කියලා ගන්න බෑ. ඒකෝට ආන්සර් කියන්නේ ආන්සර් හරි. ආන්සර් හරි තමයි උත්තරේ. හරිද? රයිට්. මේ ටික අර තියරි ටිකක් දැනගෙන ඉන්න ඕනේ මේ ප්‍රශ්නේ කරන්න. තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. හරි අපි ආයි කියලා දෙමු. right. ඊළඟට ගෘහ විදුලි රැහැන් ස්ථාපනය කිරීමේදී ශේෂ ධාරා පරිපත විදිහයක් හරි RCCB එකක් භාවිත කරනුයේ කියලා. හරිද? විද්‍යුත් උපකරණ අධිබර වලින් ආරක්ෂා කර ගැනීමට විද්‍යුත් උපකරණ ආදී වෝල්ටීතාවන්ගේ ආරක්ෂා කර ගැනීම නෙමෙයි. 3 පරිශීලකයන් විදුලි සැර වැදීමෙන් ආරක්ෂා කර ගැනීමට. හරි. එතකොට ඒක තමයි උත්තරේ. විද්‍යුත් ස්ථාපන අකුණු සැර වෙන්නේ නැහැ. හරි. එතකොට උත්තරේ ආන්සර් 3 මම මේකට ඔයාලට පොඩි විවරණයක් දෙන්න. හරි. පොඩි විවරණයක් දෙන්න. හරි. right. මේ තියරි තමයි මෙතනදී අහලා තින්නේ. හරි බලන්න. හරි. අපි RCCB ගැන පොඩි නෝට් එකක් දාගමු ඕනේ. හරිද? RCCB ගැන. හරිද? හරි. එතකොට මම ඔයාලට නෝට් එකක් දෙන්න. මේ ප්‍රශ්නේ අහලා තියෙන බලන්න ගෘහ විදුලි රැහැන් ස්ථාපනය කිරීමේදී ශේෂ ධාරා පරිපත දෙන්නේ. ඒතර මේ මොකද්ද මේ ගෘහ විද්‍යුත් පරිපත ගැන නේද අහලා දෙන්නේ. හරි. අපි ඔයගොල්ලෝ ලස්සන නෝට් එකක් දාගමු. හරි. බලන්න. හරි. ගෘහ විදුලි පරිපත ගත්තී. හරි මේ දැනුම ඔයාලට අවශ්‍ය කරනවා. හරි මේ අපි ලස්සනට ළමයින්ට මේ ෂෝට් නෝට් එකක් වගේ. ෂෝට් නෝට් එකේ හරි මේ තියරි එකක් නෙමෙයි මේ ෂෝට් නෝට් එක බලන්න අපි කොච්චර පිළිවෙලට වැඩේ කරලා තියෙනවද කියලා. හරි බලන්න. සාමාන්‍ය නිවසක් සඳහා එකලා විදුලිය ලබා දෙන. ඒතකොට ඒක වෝල්ට් 230යි 50යි හර්ට්ස්. හරි ඕවත් ප්‍රශ්න කරලා දිනනවා සමහර දැන්. හරි. ඒ ප්‍රමාණව නොවන වෙලාවදී එකලා විදුලිය 3 phase line එක වෝල්ට් 400 ඒත් හර්ට්ස් ගාන සංඛ්‍යාති 50යි. හරි. රයිට්. ඒතර ගෘහ විදුලි පරිපතේ කැටි සටහන ගත්තාම ප්‍රධාන වෙන්කරණය අපි කියන මේන් අයිසොලේටර් එක ඊළඟට මනුව මීටර එක වෙන්කරණය ශේෂ ධාරා පරිපත විදිනය නිගිති පරිපත විදිහට ඊළඟට කොපරිපත වලට කැඩලා යනවා. ඒතර ඔක තමයි කැටි සටහන. ඒක තමයි පිළිවෙල. ප්‍රධාන වෙන්කරණයේ මීටරේට මීටරයෙන් ඊළඟට වෙන්කරණයට එතන ශේෂ ධාරා පරිපත විදිනේ ඔක තමයි අපි කියන්නේ RCCB. ඊට පස්සේ
සිංගිති පරිපත බෙදිනේ අපි කියන්නේ සිංගිති පරිපත බෙදින හරහා එක එක උපපරිපත වල දෙන. ඒතර ඒ උපපරිපත ගන්න සිංගිති පරිපත බෙදිලා දානවා. හරිද? හරි. එතකොට මේ විදුලි බල අධිකාරියට අයත්. ඒ කියන්නේ මේව අපිට අයිතිද නැහැ. මේ විදුලි බල අධිකාරියට අයත් උපාංග ගත්තාම බලන්න පළවෙනි එක මේවා ඔයාලා දැනගන්න ඉන්න මේක ඇවිල්ලා විදුලි බල අධිකාරියට අයත්. මේක පාරිභෝගිකයට අයිතිද? පාරිභෝගිකයට අයිති නැහැ. හරි? රයිට් ඕව දැනගන්න ඉන්න ඕනද? හරිද? රයිට්. එතකොට විදුලි බල අධිකාරියට අයත් උපාංග ගත්තාම බලන්න පළවෙනි එක ප්‍රධාන වෙන්කරණය. එහෙම නැත්නම් අපි කියනවා සේවා විලායකය කියලා තියෙනවා අධිධාරා පරිපත විදිනේ කියලා තියෙනවා. මේ මොන නමින් හැඳින්වුවොත් මේක තමයි. හරිද? මේන් අයිසොලේට් එක. බලන්න අවශ්‍ය වූ විටක නිවසට ලැබෙන විදුලිය සම්පූර්ණයෙන් විසන්ධි කරන්න පුළුවන්. නිවස තුළට පැමිණෙන ධාරාව යම් නිශ්චිත අගයකට වඩා වැඩි වූ විට සැපයුම හා නිවස අතර මේ සප්ලයි එකයි ගෙදරයි අතර සම්බන්ධ විසන්ධි කරන්න මේක පාවිච්චි වෙනවා. මේ උදාසීන සජීවයන් ඒ කියන්නේ නිව්ටන් එකයිලා ඒක නිව්ටන් එක සහ සජීවය කියන්නේ ලයිව් යන තන්නායක දෙකම ස්වයංක්‍රීයව විවෘත පරිපතය කියන්නේ මේ ලයින් දෙකම කඩනවා. හරි ඒක අපි රූප සටහනේ බලන්න. හරි. බලන්න මේ රූප සටහන. පෙන්වුව මේ තියෙන්නේ. ඉතින් YouTube දක්වලා තියෙන්නේ. හරි. මේ තියෙන්නේ. හරි. මෙන්න මේ රූප සටහන මොකක්වත් කතාවක් නෙමෙයි කියලා තියෙන්නේ. හරි. හරි. ඊළඟ විදුලි මීටර මේකත් අයිති කාටද? මේක අයිති අපිටද නෑ. මේක අයිති විදුලි බල මණ්ඩලයට. හරි. මේකදී ඔය දැනගන්න ඕනේ විදුලි ඒකකයේ විදුලි ඒකක එකක්. හරි විදුලි ඒකකයක් කියන්නේ වෝල්ට් 1000 කිනත කිලෝවොට් තව එකක්. ඉතින් මේ පිච්චිච ඒකක ගන්න හොයන්නේ වෝල්ට් පැය ගන්න. හරි කිලෝවොට් අවර් නේ පුතේ. කිලෝවොට් අවර් පැයකට. හරි. පැයකට. ඒතර වෝල්ට් ගණන පැය ගානින් වැඩි කියලා 1000න් බෙදලා ඔයාලට දැවුණු ඒකක ගන්න හොයාගන්න පුළුවන්. එතනින් පස්සේ ඒ කියන්නේ මේ කැටි සටහන මෙන්න මෙතනින් පස්සේ මේ ප්‍රධාන වෙන්කරණයයි මීටර එකකින් පස්සේ මේ ටිකයි ටිකටද විදුලි බල මණ්ඩලයට. හරි විදුලි බල මණ්ඩලයටයි. එතන යට ටික කාටද? එතනින් එහා ටික කාටද? පාරිභෝගිකයටයි. හරි පාරිභෝගිකයටයි. හරියි. එතකොට පාරිභෝගිකයටයි පළවෙනි එක බලන්න වෙන්කරණය නැත්නම් ප්‍රධාන ස්විච් එක අපි කියනවා අයිසොලේට් එක එහෙම නැත්නම් මේන් ස්විච් එක. හරිද? බලන්න අධිධාරා ගැලීමකදී ස්වයංක්‍රීයම ක්‍රියාත්මක වී ප්‍රධාන සැපයීමෙන් ගෘහ විදුලි පරිපත වෙන් කරන්නේ කවුද? ප්‍රධාන සැපයීමෙන් ගෘහ විදුලි පරිපත වෙන් කරන්න මෙයා පාවිච්චි කරනවා. දැන් මේක මොකද්ද? ප්‍රධාන වෙන්කරණය විදුලි බල මණ්ඩලයේ අයිති එක. ඒකෙන් කරන්නේ සැපයීමයි නිවස. සප්ලයි එකයි වෝල්ටේජ් එක. ඒතර මෙතනදී ප්‍රධාන සැපයීමයි ගෘහ විදුලි පරිපතයි වෙන් කරලා දානවා. හරි. තවද නඩත්තු කටයුතු වලදී වෙන් කරනින් වගේ ගෘහ පරිපත ප්‍රධාන සැපයීමෙන් වෙන් කරනවා. උදාසීන හා සජීව යන රෑන් දෙකම විසන්ධි කරන්න පුළුවන්. මේ ද්විදව තනිම ස්විච් එකක් යොදා ගන්නවා 230 වෝල්ට් ඇම්පියර් 30 භාවිතා වෙනවා. ඊළඟට මෙන්න මෙයා තමයි ඔයාලට ප්‍රශ්න කරලා තියෙන්නේ. ශේෂ ධාරා පරිපත බෙදිනය. එහෙම නැත්නම් අපි කියනවා මිහි කාන්දු පරිපත බෙදිනය. එහෙම නැත්නම් RCCB. එතකොට විදුලි කාන්දුවකදී පුද්ගලයන්ට වෙන හානිය වම ගන්න තමයි මෙයා පාවිච්චි වෙන්නේ. ඊළඟට මෙන්න මේක හොඳට මතක තියාගන්න. මෙන්න මේ රූපසටහන ඇඳ ගන්න ඕනේ. හරි. ශේෂ ධාරා පරිපත විදිහේ ක්‍රියාකාරීත්වය වගේ පේපර් එකේ ප්‍රශ්න කරන්න ලොකු අවස්ථාවක් තියෙනවා. බලන්න හරිද? බලන්න මේ රූපසටහන ඉස්සෙල් ඇඳ ගන්න ඕනේ. දැන් ඇඳ ගන්න. ඊට පස්සේ බලන්න මෙතන එක දඟරයක් තියෙනවා. මම එයා L1 කියලා නම් කරලා තියෙනවා. L1 කියලා එක දඟරයක් තියෙනවා. මෙතන තව දඟරයක් තියෙනවා මේ. මෙදින් ට්‍රිප් කොයිල් එක L4 කියලා දඟරයක් තියෙනවා මේ. ට්‍රිප් කොයිල් එක කියලා අපි කියනවා. සර්ච් කොයිල් එක පරීක්ෂක දඟරය කියලා එකක් තියෙනවා. ඒක L3 කියලා මම නම් කරා. ඊට පස්සේ නියුට්‍රල් කොයිල් එක මේ ඒක L2 කියලා නම් කරා. ස්විච් දෙකක් තියෙනවා S2 S1 කියලා මේ. මේකේ වෙන්නේ මොකද්ද? හරි වෙන කතාවම යටින් දීලා තියෙනවා බලන්න. මේ ලයිව් එක දැන් කරන්ට් එක ලයිව් එකකින් ඇවිල්ලා නියුට්‍රල් එකේ යන්නේ පෙ හරි. ලයිව් එකකින් එනවා. මේ මෙන්න මෙතන තියෙන ස්විච් එක හරහා කරන්ට් එක ඇවිල්ලා මේ විදිහට මේ මේන් කොයිල් එක හරහා ගියා. හරි මේන් කොයිල් එක හරහා ගියා. මෙතන තින්නේ ටෙස්ට් බටන් එක. අර ඔයාලා ට්‍රිප් ස්විච් එක මේක ටක් ගාලා ඉබුවම ගෙදර කරන්ට් එක ඔෆ් වෙන්නේ පොඩි බටන් එක. ඒක තමයි ඕක. මේ පරීක්ෂක බොත්තම කියලා කියනවා අපි. ඕක මෙහෙම කිය ලෝඩ් එක විබැරේ හරහා ගියා. ධාරාව හොම ගියා. ඇවිල්ලා ඊට පස්සේ මේ L2 දඟරේ හරහා ගමන් කරා.
හරි L2 දඟර යනවා හරහා ගමන් කරලා නිව්ට්‍රල් එකෙන් එළියට යනවා. එතකොට මේ බලන්න සාමාන්‍ය අවස්ථාවක කියන්නේ විදුලි කාන්දුවක් නැති අවස්ථාවක බලන්න වෙන වැඩේ එකම හරයක ඔතා ඇති මේ එකම කෝහයක මේ එකම හරයක් මේ ලානිල් පාටින් දාලා තියෙන එකම හරයක් හරි එකම හරයනේ මැග්නටික් සර්කිට් එකක් කියලා. හරි මැග්නටික්. එතකොට මේ එකම හරයක් කරා ඔතා ඇති L1 හා L2 යන දඟර L1 හා L2 මේ එන් කොයිල් එකයි නැචරල් කොයිල් එක. හරිද? නියුට්‍රල් කොයිල් එක. හරි L1 හා L2 කියලා ගන්නවා. යන දඟර වලට සජීව හා උදාසීන රෑන් සම්බන්ධ කර ඇත. එවිට සමාන ධාරා ප්‍රතිවිරුද්ධ දිශාවලට ගැලීම නිසා එකිනෙකට දිශාවෙන් ප්‍රතිවිරුද්ධ අන්න එක සමාන චුම්බක ක්ෂේත්‍රය ඇතිවේ. එවිට චුම්බක ශ්‍රාවය උදාසීන වේ. පුතේ මේ L හරහා එන ධාරාව L1 හරහා ගියා. ඒ කියන්නේ ලයිව් එක හරහා මේ ලයිව් එකකින් එන කරන්ට් එක L1 හරහා යනවා. එතකොට යා වටේ ඇති වෙනවා චුම්බක ක්ෂේත්‍රය. මේ අපි දන්නවා දඟරයක් ඇතුලේ ධාරාවක් ගලන් යනකොට යා වට මොකද ඇති වෙන්නේ මැග්නට් ෆීල්ඩ් එක චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. මොන ඇති වෙනවා. හරිද? ඊළඟට L2 හරහා ඒ ධාරාව යද්දී ධාරාව විරුද්ධ පැත්ත දැන් මේ ඉස්සල්ලාවේ ධාරාව මේ පැත්තට දැන් ධාරාව වෙන මේ පැත්තට. එතකොට ඒ ගියා දඟරයක් ඇතුලෙන් ධාරාව යනකොට මොකද වෙන්නේ? ධාරාව දැන් මෙහෙන් එන්නේ. එයා වඩේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති. එතකොට මේ ධාරාව සමානයිනේ. ධාරාවන් සමානයි. හැබැයි දිශාවෙන් මොකද්ද? දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. හරිද මේ? ගැලීම නිසා මේ සමාන ධාරා සමානයි ප්‍රතිවිරුද්ධ දිශාවලට ගලන නිසා මොකද්ද? දිශාවෙන් ප්‍රතිවිරුද්ධ. හැබැයි සයිස් එකෙන් සමාන මොකද වෙන්නේ? මේ දඟර දෙක දිග. මේ දඟර L1 කියන එක්කෙනා වඩේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා එක පැත්තකට. L2 කියන එක්කෙනා L2 හරහා ඊට සමාන චුම්බක ක්ෂේත්‍රයක් ඇති නෑ. ඊ සමාන ධාරාවනේ ගලා යන්නේ. ඊට සමාන හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ චුම්බක ක්ෂේත්‍රයක් ඇතිලා මේ දැන් මේ ඔයයි දැන් මේ මොන පෙට්ටියක් තියෙනවා. හරිද? මේ පැත්තට කවුරු හරි නිව්ටන් 5කින් අදිනවා. මේකේ මේ පැත්ත නිව්ටන් 5කින් අදිනවා. මොකද මේ පෙට්ටිය උදා කියන්නේ වෙනස් වෙන්නද එකම දර තියෙනවනේ. හරි. ඒ කියන්නේ මේ බලයට මේ බලේ කැපිලා යනවා වගේ සීන් යන්නේ. මෙතනත් එහෙමයි. අර එක පැත්තකට ඇති වෙච්ච චුම්බක ක්ෂේත්‍රය අනිත් පැත්තට ඊට සමානව ප්‍රතිවිරුද්ධ ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය කැපිලා නිකුත් වෙන්නේ නැහැ. හරි. එතකොට සාමාන්‍ය අවස්ථාව. විදුලි කාන්දුවක් වෙද්දි බලන්න. හරි මම දැන් මේක ඔක්කොම අහන්න. බලන්න. හරි. විදුලි කාන්දුවක් එනවා ඒකට. හරිද? දැන් හිතන්න උනේ. අපි ගමු තුන්වෙනි පාඩනේ. හරි. මේ ලෝඩ් එකනේ. ලෝඩ් එක කියන්නේ මේක මොකක් හරි අපි තු බ්ලෙන්ඩර් එකක් හරි ඔයාලා ඒක කියන්නේ මොකක් හරි. හරිද? නිකන් හිතන ෆ්‍රිජ් එක. ඔන්න ෆ්‍රිජ් එකට ඔන්න මේ කරන්ට් එක යනවනේ. ලෝඩ් එක කියන්නේ ඔකනේ. ෆ්‍රිජ් එකේ මොකක් හරි හේතුවක් හින්දා කරන්ට් එකෙන් පොඩ්ඩක් ලීක් වෙනවා. කරන්ට් එක ලීක් වෙනකොට අපි මොකද කරන්නේ? අපි මේකට එර්ත් එකක් දාලා දිනවනේ. එර්ත් එක කියන්නේ භූගතයක්. එතන මේක හරහා මේ ලීක් වෙන කරන්ට් එක කොහෙද මේ එර්ත් එකකින් ඇවිල්ලා පොළොවට භූගත වෙනවා. මෙතනින් භූගත වෙනවා. එතකොට බලන්න ෆ්‍රිජ් එකට කරන්ට් එක ආවා ලීක් වෙන ටික පොඩ්ඩක් ටක් ගාලා එර්ත් එකෙන් පොළොවට යනවා. භූගත කරලා දානවා. එතකොට ඔය දැන් මෙහෙන් ආව ඇම්පියර් 30ක් යන්නේ දැන් මේ ෆ්‍රිජ් එකෙන් ඔන්න ෂෝට් වුණා ඇම්පියර් 5 ඒ 5 භූගත වුණා. එතකොට මේ නිව්ටන් එකට යන්නේ කීයද තව ඇම්පියර් 5 භූගත වුණා නම් 20ක් ආව නම් 25යි යන්නේ. එතකොට පුතේ බලන්න මේ අංක 1 L1 කියන දඟරේ හරහා ඇතිවෙච්ච චුම්බක ක්ෂේත්‍රය එයා L1 හරහා චුම්බක ක්ෂේත්‍රයකුත් ඇතිවෙනවා L2 හරහා චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවෙනවා. හැබැයි L2 L1 ට සමානද මේපා? සමාන වෙන්නේ නැහැ. ඇම්පියර් 5 භූගත වෙනුනේ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ සමාන වෙන්නේ නැති චුම්බක ක්ෂේත්‍ර දෙයක් ඇති වෙනවා. ඒ සමාන වෙන්නේ නැති චුම්බක ක්ෂේත්‍ර දෙයක් ඇති වුණාම මොකද පුතේ වෙන්නේ? චුම්බක ක්ෂේත්‍ර වෙනසක් ඇති වෙනවා. දැන් ඉස්සලා සමානින්ද කැපිලා ගියා. දැන් සමානින්ද කැපිලා යනවද නැහැ? අසමානින්ද කැපිලා යන්නේ නැහැ. එතකොට චුම්බක ක්ෂේත්‍ර වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස හරිද? ඒ චුම්බක ක්ෂේත්‍ර වෙනස කාටද දැනෙන්නේ? මේ සර්ච් කොයිල් එකේ පරීක්ෂක දඟරේට දැනනනේ. පරීක්ෂක දඟරේ දැනන එක සර්ච් කොයිල් එක. එයා L3 කියලා මම නම් කරා. හරිද? පරීක්ෂක දඟරේ. ඒකට දැනෙනේ දැන් අපිට මෙහෙම එකක් තියෙනවා. අපි මේ වගේ දඟරයක් කරන් පුතේ දඟරයක් කරගෙන මෙයාගේ ඇතුළට ධාරාවක් දුන්නොත් කරන්ට් එකක් දුන්නොත් මෙයා වටේ මොකක්ද ඇති වෙන්නේ? චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. දන්නවනේ මෙහෙම කතාවක් තියෙනවා. කොයි හරි තැනක චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා නම් ඔයාලට ධාරාවක් හදාගන්න පුළුවන්. හරිද? මේ දින අයියේ මල්ලි වගේ. චුම්බක ක්ෂේත්‍රයක් කොයි හරි තැනක තියෙනවා නම් ඔයාලට ධාරාවක් හදාගන්න පුළුවන්. ධාරාවක් තියෙනවා චුම්බක ක්ෂේත්‍රයක් හදාගන්න පුළුවන්.
දැන් ඔයා මේ වගේ නිකන් තියෙන දඟරයක් කරලා යකඩ දඟරයක් කරලා මේකට ධාරාව දුන්නා මෙයාවට චුම්බක ක්ෂේත්‍රයක්. ඔයා මෙහෙම කොයිල් එකක් දඟරයක් අරගෙන මෙයාට වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රයක් දුන්නොත් වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රයක් දුන්නොත් වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රයක්. ඒ නිකන් කියන්නේ මොකද්ද? වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රයක් දුන්නොත් මොකද වෙන්නේ? මෙයාගේ ඇතුලේ ධාරාවක් උත්පාදනය වෙනවා නේ ධාරාවක් නිපද වෙනවා. එතකොට මෙන්න මේ පරීක්ෂක දඟරේට මොකද්ද දැනෙන්නේ? වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රයක්. ඒ චුම්බක ක්ෂේත්‍ර වෙනසක් දැනෙන්නේ. චුම්බක ක්ෂේත්‍ර වෙනසක් දැනෙන්නේ. වෙනසක්. ඒ මේ දෙන්න අතර උඩ ඇම්පියර් 30ක් නිසා තමයි චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙන්නේ. අරගෙන 25ක්. ඒ චුම්බක ක්ෂේත්‍ර වෙනසක් ඇති වෙනවා. හරිද? ඒ චුම්බක ක්ෂේත්‍ර වෙනස කාටද දැනෙන්නේ? පරීක්ෂක දඟරේ දැනෙනවා. එතකොට එයා ඇතුලේ මොකද්ද ඇති වෙන්නේ? එයා ඇතුලේ ඇති වෙනවා ධාරාවක්. තව ධාරාවක් එයා ඇතුලේ උත්පාදනය. මම එයා I2 කියලා ගන්නවා. ඒ ධාරාව මොකද වෙන්නේ? ඒ ධාරාව ගිහිල්ලා මේ ට්‍රිප් කොයිල් එක ඇතුලේ මේ ට්‍රිප් කොයිල් එක ඇතුලේ ඒ කියන්නේ L4 දඟරය ඇතුලේ ගමන් කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න දඟරයක් තියෙනවා. ඒ දඟරය ඇතුලේ ධාරාවක් ගමන් කරනවා. එතන උනේ ගේම අනිත් පැත්ත. එතකොට ධාරාවක් ගමන් කරනකොට මොකද ඇති වෙන්නේ? ඒවට ඇති වෙනවා චුම්බක ක්ෂේත්‍රය. ඒ චුම්බක ක්ෂේත්‍රය මේ S1 සහ S2 කියන මොකද වෙන්නේ? ස්විච් දෙක දැන්ලා ඒ දෙන්න මොකද වෙන්නේ? විවුර්ත පරිපථ වෙලා මේ සම්පූර්ණ මේ කරන්ට් එක කියන එක මේ පරිපථේ නවත්තන මොකයි වෙන්නේ. හරි. රයිට්. පැහැදිලිනේ. හරි. විදුලි කාන්දුවක් වෙද්දී විබැරෙන් හෝ පරිපථයෙන් ඉවතට ධාරා කාන්දුවක් වලට පස්සේ මේ දඟරවල ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය කිනකට වෙනස් වෙනවා. එම වෙනස L3 දඟරයට කියන්නේ පරීක්ෂක දඟරයෙන් ලැබෙන බැවින් ඒ තුළ විද්‍යුත් ගාමක භාවයක් පේනවා. එවිට එම ප්‍රේරිත ධාරාව L4 දඟරය අර මේක ඇතුලේ මේ L3 ඇතුලේ හැදෙන ධාරාව L4 ඒ කියන්නේ මේ ට්‍රිප් මේ කොයිල් එක කරා ගිහිල්ලා මොකද වෙන්නේ? ඒක වටේ මොකද තියෙන්නේ? අර ධාරාවින්ද ඒක වටේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙලා S3 විවෘතත්වයටපත් වෙලා ධාරාව ගැලීම වළක්වනවා. එතකොට ඔන්න ඔහම ඔයාලා ශේෂ ධාරා පරිපථ විදිනේ ක්‍රියාකාරීත්වය ඇහුවොත් ඔය විදිහෙන් ලියන්න ඕනේ. හරි? පැහැදිලිද? හරි? රයිට් ඔය විදියට ඔයාලට ඉතින් තියරි කරන්න ඕනේ. හරි? ඒ බාන්න අපි මේ පේපර් සාකච්ඡා කරනකොට ඔයාලට හරි පැහැදිලිව මේවා ගන්නලා තියෙනවා. හරි? උගන්වනවා. හරි? රයිට්. දැන් එතකොට තව අවස්ථාවක් ඕනනම් ඔයාලා ගන්න තව එක අවස්ථාවක් මම මේ පොතේ දාලා නැහැ. හරි? මම ඒක කියන්න තියෙනවා කට්ටියට. මේ අපිට ඕන තව තුන්වෙනි අවස්ථාව ගන්න මොකක්ද දන්නවද? මේ ටෙස්ට් බටන් එකේ පරීක්ෂක බොත්තම ක්‍රියාත්මක වෙන අවස්ථාව. මම ඒක ටක් ගාලා කියන්නම්. ඒකත් අරම දෙවෙනියට කිව්ව වැඩේම තමයි වෙන්නේ. පරීක්ෂක බොත්තම ක්‍රියාත්මක වුණාම මේ ධාරාව මේ ලෝඩ් එක විබරය ඇතුලෙන් යන්න තෝ කොහෙන්ද යන්නේ? මෙතනින් යන්න ගන්න. ඇයි මෙතනින් යන්නේ ධාරාව මෙහෙට යන්නේ නැතුව මෙහෙන් යනවා. කියන්නේ එහෙට යන්නේ නැතුව මෙහෙට යනවා. විශාල ප්‍රමාණයක් මෙහෙට යයි. දැන් මේ මෙච්චර වෙලා මේක මේ බටන් එක ඔබන්නකම් මේතන පරිපථය සම්බන්ධ වෙලා තිබුණේ ධාරාවකට යන්න බෑ. දැන් මේක සම්බන්ධ වුණා පරිපථේ ධාරාව කොටසක් මෙහෙන් යනවා විශාල කොටසක් පල්ලට යනවා. මෙන්න මෙතනින් යනවා. ඇයි දැන් මෙතන ප්‍රතිරෝධකයක් තියෙනවනේ. ඒක ධාර දැන් ඔන්න ඔයා මෙන්න කරන්ට් එක යනවා පාරවල් දෙක. එක පාරේ ප්‍රතිරෝධයක් තියෙනවා අනිත් පැත්තේ ප්‍රතිරෝධකයක් නැහැ. කාපට් පාරකුයි මඩ මේ හොඳට මඩ වෙච්ච හම්බට පාරකුයි තියෙනවා. ඒකද ඔයා කාපට් පාරෙන් යනවනේ. ඒ වගේ සීන්. ධාරාව එතකොට මෙතනින් යනවා මෙතනින් ගිහලා මේ ඒක නියුට්‍රල් කොයිල් එකට හම්බෙන්නේ නැතුව මේ බාන මේ ලයින් එක දීලා තිනු ගිහිල්ලා කෙලින්ම නැටරල් එක දීලා තින්නේ මේ මෙතන මේ තියෙන L2 දඟරේට හම්බෙන්නේ නැහැ නේ මේන් එන ධාරාව බාන මේ කොළ පාර ලයින් එක අර පරීක්ෂක බොට්ටුව ක්‍රියාත්මක කරපුවම ඒක අර දඟරේ හරහා යන්න L2 හරහා කෙලින්ම ගිහලා නියුට්‍රල් එකට එතකොට මේ දඟර දෙක අතර චුම්බක ක්ෂේත්‍ර වෙනසක් ඇති වෙනවා මොකද මෙහෙන් එන්නේ ඒ වෙලාවේ මෙතනින් එන්නේ හරිද ඒ වෙලාවෙ එන්නේ බං හරියට මම මේ කියන කතාව තේරෙනවද ඒ වෙලාවේ අර දෙවෙනියට මම ඔයාලට උගන්වපු කතාවම තමයි. හරි. මෙතනින් ඇම්පියර් 30ක් ආවනම් මෙතනින් ඇම්පියර් 15ක් විතර මොකද වෙන්නේ? මෙහෙම ගිහිල්ලා අර කොයිල් එකට හම්බෙන්නේ නැතුව මෙහෙම නියුට්‍රල් එකට යනවා. හරි. එතකොට මේ ලෝඩ් එක ඇතුලෙන් යන ඉතුරු ඇම්පියර් 15 තමයි මෙතනට හම්බෙන්නේ. දඟර ඇතුලෙන් ගිහිල්ලා ආයෙ මෙතනට හම්බා. එතකොට විශාල චුම්බක ක්ෂේත්‍ර වෙනසක් ඇති වෙන ටක් ගාලා මේක ඔෆ් වෙනවා. ඒක මේ එතකොට අපි ට්‍රිප් ස්විච් එක අර අපි මෙහෙම මේ බටන් එකක් දාලා තියෙන්නේ. අර ඔයාලා මෙහෙම ටොක් ගාලා ඉබුම ඔෆ් වෙන්නේ. ඒකේ බොහොම වෙන්නේ ඕක. ඒතර මේක ලියා ගන්න. හරිද? හරි. මම පැය ගානක් ගියානේ. ගන්න දෙයක් නැහැ. මේක ගන්න තමයි යන්න වෙනවා. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්න. සරල ප්‍රතිරෝධක ධාරිත්‍රක පරිපථයක කාල නියතය හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න. R හා C ගුණිතය කාල නියතයට සමාන වෙන්නේ. අපි දන්නවා T සමානයි මොකද්ද? R C. හරි. එතකොට
ඒක හරි. ඒතකොට ඒ හරි. ඒතකොට ඒ නේද උත්තර ගෙපුවේකින් දෙක කපන්න පුළුවන් තුන කපන්න පුළුවන්. ඊළඟට කාල නියතය දාරිද්ර්යයක් බිඳුවේ සිට ප්‍රභව වෝල්ටේජතාවේ 63ක් දක්වා ආරෝපණය වලට ගත වන කාලය නිරූපණය කරයි. ඔව්. හරි. ඒතකොට ඒකත් බීත් හරි. ඒක බී නැති උත්තරත් අපිට කපන්න පුළුවන්. ඒතකොට එක කපන්න පුළුවන්. හරි. ඊළඟට C දාරිද්ර්යයේ සම්පූර්ණයෙන් ආරෝපණය වීමට ගත වන කාලය කාල නියතයෙන් 5 ගුණයක්. ඔව්. හරි. ඒතකොට ඒකත් හරි. ඒතකොට AB C තමයි අපිට උත්තරේ ගන්න වෙන්නේ. ඒක පාඩම් කරලා නිකන් අර මතකයේ තියාගෙනද තියෙන්න ඕන දෙයක්. හරි මේක ලේසි. ඒක නේද විස්තර ගන්න දෙයක් නැහැ. හරි ඒක වල දන්නවා. හරි ඒ කියන්නේ දාරිද්ර්යයක් කවදාවත් කියන්නේ දාරිද්ර්යයක් 100%ක් ආරෝපණය කරන්න බෑනේ. හරිද? ඒතර මොකද වෙන්නේ? පළවෙනි කාල නීතියේදී හරි පළවෙනි කාල නීතියේ මේ දින් දාරිද්ර්ය කියන මේ දාරිද්ර්යකේ 100ට කීයද? 63 ආරෝපණය වෙනවා. හරිද? ඊළඟ කාල නීතියේදී මේ ඉතිරියේ ආයෙ 63. හරි. ඊළඟ එකේදී ආයෙ ඉතිරියේ 63. ওই විදිහේ charge වෙලා යන මෙහෙම පහක්. මෙහෙම සර්කල් පහක් ගියාට පස්සේ කාල නීති පහක් ගියාට පස්සේ අපි කියනවා දාරිද්ර්යය සම්පූර්ණයෙන් ආරෝපණය වුණා කියලා. හරි. රයිට්. එතකොට ඒකේ විස්තර ගන්න දෙයක් නැහැ. ඉතින් පාඩ 5. හයි. ප්‍රමත වෝල්ටීයතාවය ප්‍රමත වෝල්ටීයතාව වෝල්ට් 12ක් හා ක්ෂමතාවයන් පිළිවෙලින් වෝල්ට් 3 6 12 18 24 වන මෙහෙම බල්බ ටිකක් තියෙනවා. මේකේ 12 වෝල්ට් සරල ධාරා ප්‍රභවයක් දීලා තිනවා. හරි. 12 වෝල්ට් දීලා තිනවා. ඉහත බුබුල අතරින් වැඩිම දීප්තියකින් දැල් වෙන බුබුල වන්නේ. මේකට අදාළ පොඩි තියරි කැලලක් තියෙනවා. හරි. ඔයාලා දන්නවා. ඒක ගලප ගන්න තමයි මම හිතන්නේ කට්ටියට තේරෙන්නේ නැත්. හරිද? අපි ඔකට අදාළ තියරි කැලල කතා කරමු. හරි. දැන් මෙහෙම ලියාගන්න. බල්බ වල දක්වා ඇති අගයන් 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 වරන් ඇතුලේ 3යි වෝට් ක්‍රමාවක් දාලා 6යි වෝට් කයම දක්වලා තියෙනවානේ 3යි වෝට් 6යි වෝට් 8යි වෝට් ඊට පස්සේ වරණ මාල් යනු 12යි වෝල්ට් ලබා දුන් විට ලැබෙන ජවයයි ලබා දුන් විට ලැබෙන ජවයයි වෝල්ට් 12ක ලබා දුන්නාම ලැබෙන ජවයයි ඊළඟ එක P සමානයි V වර්ග බෙදීම R අනුව ජවයේ අඩු බල්බයේ ප්‍රතිරෝධය වැඩි. හරි දැන් උදාහරණයකට මෙහෙම ගන්නකො. හරි. P යගේ 3යි වෝල්ට් වෙච්ච එක්කෙනෙක්ගේ V වෝල්ටීයතාව 12යි අපි R දන්න. එහෙනම් R සමානයි 12 බෙදීම 3 කියන්නේ කීයද? 4යි. හරිද? දෙවන 3ක් වෙච්ච එක නෑ වෝල්ට්. අපි તો වෝල්ට් 6ක් ගත්තා කියලා. එහෙනම් 12 බෙදීම R. එහෙනම් R සමානයි 12 බෙදීම 6. 2යි වෝල්ට්. හරිද? හරි. එතකොට අපි දන්නවා ජවයේ අඩු බල්බේ ප්‍රතිරෝධය මොකද්ද? වැඩි. දැන් ඔයාලා අගයන් දාලා බලනවා. අපි තුන්වෙනි තව එකක් හදමු. හරි. අපි ගමු P සමානයි V වර්ග බෙදීම R. හරි අපි ගමුකෝ 8යි වෝල්ට් කියලා එක්කෙනෙක් ගහලා දෙනවා කියලා. හරි. V වර්ග කියන්නේ නේ V වර්ගයේ 12 එනවා කියලා හිතන්නේ. හරි. තේරෙනවද උඩ ගාන? අපි V වර්ග 12 කියලා ගමුකෝ. නැත්නම් 1 12 147. හරි 12 බෙදීම R. R කීයද? හරි. මම මේ නිකන් ලේසියට ගත්තේ නැත්නම් මෙතන 147 නේ එන්න ඕනේ. හරිද? V වර්ග බෙදීම R නේ. හරි V වර්ගය 12 එනවා කියලා හිතක්. හරි. නැත්නම් ඉතින් 147 යා. හරිද? 147 බෙදීම R කීයද? R මන් දන්නේ. ඒතර R සමාන 147 බෙදීම
කීයද 8 එතකොට 144 8ෙන් බෙදුවම ගහන්න කැල්කියුලේටර් හරි 144 8ෙන් බෙදුවම කීයද හරි r සමානයි 18යි හරිද අපි අනිත් දෙයක් හදමු මෙතන 144 බෙදන්න කීයද 3 144 3ෙන් බෙදුවම කීයද පුතේ 144 බෙදුවම 48යි හරි r සමානයි 47යි හරි ඊට පස්සේ අපි ගමු 6යි වෝඩ් නා මෙතන 144 බෙදුන 6යි නේ 144 6ෙන් බෙදුවම කීයද එන්නේ 24යි නේ හරි එතකොට 3යි නම් 48යි 6යි නම් 24යි 8යි නම් 18යි එතකොට පේනවා මේ අඩු ඔට්ටගයක් ඇද්දි නේද වැඩි ප්‍රතිරෝධයක් පෙන්වන්නේ නේ R සමාන 48ක් පෙන්වන ඌට් 3ක් තියෙන. එතකොට බලන්න ගානට ගිහිල්ලා. එතකොට අපෙන් අහන්නේ ඉහත බුබුල අතරේ වැඩිම දීප්තියකින් දැල්වෙන බුබුල මොකක්ද කියලා. හරිද? එතකොට පුතේ ඊළඟට දැන් අපි දන්නවා අපි මේකේ මොකද්ද හොයාගත්තේ? ජවයේ අඩු බල්බේ ප්‍රතිරෝධය වැඩි. හරිද? ඒ කියන්නේ ජවයේ අඩු බල්බේ ප්‍රතිරෝධය වැඩි. ඊළඟට අපි තව සූත්‍රයක් දන්නව නේද මෙන්න මෙහෙම. හරිද? අපි තව සූත්‍රයක් දන්නවා. මොකද්ද? හරි. අපි තව සූත්‍රයක් දන්නවා කොල්ලෝ. P සමානයි I වර්ග. P සමානයි I වර්ග. හරි එතකොට හරිද? දැන් අපි මෙහෙම සීන් එකක් දන්නවනේ. හරිද? මේකත් වර කියන්නම්කෝ. මේ P සමානයි I වර්ග R කියන සූත්‍රය දැම්මහම දාලා මෙහෙම ලියා ගන්නවා P සමානයි I වර්ග R කියලා ලියලා ඊට පස්සේ යටින් නැත්නම් මෙහෙම ලියන්න බෑ. මොනවද ලියන්නේ? වර්ග ලියාගෙන ඉවරලා මොනවද ලියන්නේ? විදුලි බුබුලක දීප්තිය තිරණය වන්නේ විදුලි බුබුලක දීප්තිය තීරණය වන්නේ විදුලි බුබුලක දීප්තිය තීරණය වන්නේ එය මත වැයවන සැබෑ ජවය එය මත වැයවන සැබෑ ජවය වරායන විදුලිය P සමානයි I වර්ග R මගිනි. හරිද? හරි. ඒක විදුලි බුබුලක දීප්තිය තීරණය එය මත වැයවන සැබෑ ජවය යනවා. එතකොට මේ පරිපථය පුරා ධාරාව මොකද්ද? හරිද? පරිපථය පුරා සමාන ධාරාවක් නේද ගලා යන්නේ. හරිද? එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන්. පරිපථය පුරා ධාරාව සමාන බැවින් පරිපථය පුරා ධාරාව සමාන නිසා එහෙම නැත්නම් ධාරාව සමාන බැවින් අපිට මොකද්ද කියන්න පුළුවන්? P සමානයි I වර්ග R සූත්‍රයට අනුව P සමානයි I වර්ග R සූත්‍රයට අනුව වැඩි ප්‍රතිරෝධයක් ඇති බල්බයේ වැඩි ප්‍රතිරෝධයක් තියෙන බල්බය කියන්නේ අපි ඉස්සෙල්ලා වාගත්ත මොකද? අඩු වොට්ටාගයක් තියෙන බල්බයනේ. හරි ඒකල් ලියාගන්න ඕන. අඩු වොට්ටාගයක් ඇති බල්බ. හරිද? බල්බය වැඩි ජවයක් විසිරුවා හරි වැඩි ජවයක් විසිරුවා හරි එනම් වැඩි
දීප්තියෙන් වැඩි දීප්තියෙන් දැල්වේ. එනම් වැඩි දීප්තියෙන් දැල්වේ. වැඩි දීප්තියෙන් දැල්වේ. වැඩි දීප්තියෙන් දැල්වේ. හරි. එහෙනම් ඒකත් හරි. ඒකට අපිට උත්තරේ ගන්න පුළුවන්. මොකද්ද? A නේ. අපිට ගන්න වෙන්නේ A කියලා. හරි 26ටත් බලමු උත්තරේ මොකද්ද? 26 ඊළඟ එක 27. පරිපූර්ණ පරිණාමකයක ප්‍රාථමිකයේ එතුම් කොටවල් 100ක්ද ප්‍රාථමිකයේ එතුම් කොටවල් 100ක්ද හරි ඒ කියන්නේ n p m 100 ද ද්විතීකයේ n සමානයි 200 දැත පරිණාමකයේ ප්‍රධාන වෝල්ටේජ් හරි v p in හරි වෝල් 230 ඉහත පරිණාමකයන් සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න කියලා තියෙනවා. ඒ පරිණාමකයේ ප්‍රතිදාන වෝල්ටේජ් 460යිලු ප්‍රාථමික අයතුම්වල ප්‍රාථමික ද්විතීයික අයතුම්වල ධාරාව සමානයිලු ජවය සමාන වෙන්නේ නැහැ. හරි. ඕකට අදාළ මම පොඩි විවරණයක් දෙන්න. හරි. අලක වෙමින් හරි. අපි දන්නවා පරිණාමකයක අනුපාතගත මෙන්න මෙහෙම ලියන්න පුළුවන් නේ. මෙහෙම ලියන්න පුළුවන් නේ කිට. හරි අපිට ඔකට මෙහෙම ලියන්න පුළුවන්. right 28 ඒ හරිනේ. ඒ හරි නිවැරදි. හේතුව මම කියන්න. දැන් අපිට මෙහෙම ලියන්න පුළුවන්. v s බෙදීම vp සමාන වෙන්නේ මොකටද? හරි n s බෙදීම np ට. හරි. එතකොට අපිට මේක ලියන්න පුළුවන් ns කියන්නේ සෙකන්ඩරි එකේ වට ගන්න අපිට දීලා තියෙනවා 200යි. ප්‍රයිමරි වට ගන්න අපිට දීලා තියෙනවා 100යි. අපි vs දන්නේ vp තිය 230යි නේ. හරි අපිට හොන් දීලා ඉන්නේ. පරිණාමකයේ ප්‍රතිදාන වෝල්ටේජ් 460යි. හරි. ප්‍රතිදාන කියන්නේ ද්විතීයික වෝල්ටේජ් තමයි. හරි. right. මොකද අපිට මෙහෙම ලියන්න පුළුවන්. vs සමානයි. හරි. 200 දෙක වරක් 230 නේ. ඒවල vs ගන්න පුළුවන් 460යි. vs කියන්නේ ද්විතීයික වෝල්ටේජ්. දැන් මෙහෙම ගත්තොත් අපි පරිණාමකයක් බා. හරිද මේ කියලා තියෙන්නේ. මෙන්න මෙහෙමනේ පරිණාමකයේ තියෙන්නේ. හරි. මොකද්ද? ප්‍රාථමිකයේ වට කීයද? ප්‍රයිමරි වට 100යි. මේ ද්විතීයිකේ සෙකන්ඩරි ඒ කියන්නේ ද්විතීයිකේ වට කීයද? 200යි. මෙයාගේ වෝල්ටේජතාවය 230යි. නම් මෙතනින් එන මේ ප්‍රතිදාන වෝල්ටේජතාව කීයද කියලා නේ අහන්නේ. ප්‍රතිදාන වෝල්ටේජතාව කීයද කියලා අපි මේ හිව්වේ. අපිට ආව 460යි. වෝල්ට් හරිද? එතකොට දැන් පරිණාමයක් ගැන ඔයාලා දන්නවා කියලා හිතනවා නේ. හරි. මේ ඒතර අපි පරිණාමයක් ගැන පරිණාම විවිධ පරිණාමවල තියෙනවනේ බා. ඒතර ඒ ගැන ගොඩක් කතා කරන්න ඕනේ. පරිණාමක දැන් මෙතනදි වෙන්නේ මේ අධිකරණය. ඒ කියන්නේ පරිණාමකයේ ප්‍රාථමික වෝල්ටේජයට වඩා ද්විතීයික වෝල්ටේජය වැඩි නම් අධිකර පරිණාම කියලා අපි කියන්නේ. හරි. රයිට්. ඒතර මම පරිණාම ගැන ගොඩක් කියන්නේ නැහැ. ඒතර ඒ හරි. ඒතර ඒ නිවැරදි ඒ නැති උත්තර වලට කපන්න පුළුවන්. දෙක අයින් කරන්න පුළුවන්. අනිත් එක පුළුවන්. ඒ ප්‍රාථමික ද්විතීයික එතුම් වල ධාරා සමාන වෙයි. හරිද? එතකොට ප්‍රාථමිකයේ ද්විතීයිකයේ එතුම් වල ධාරාව ගැනවා මොකද කියන්නේ? හරිද? පරිණාමකයක ධාරාව ඔහොම සමාන වෙන්නේ නැහැ. හරිද? මතක තියාගන්න. පරිණාමකයේ වෝල්ටේජය වැඩිනකොට ධාරාව අඩු වෙනවා. හරි? ඒ කියන්නේ ධාරාව සමාන වෙන්නේ වෝල්ටේජය වැඩිනකොට ධාරාව සමාන. හැබැයි ජවය එකයි. හරි? ජවය සමානයි. ජවය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි පුදේ ධාරාව වෙනස් වෙනවා. හරි ඕන එක ලියාගන්න. මේක වැරදි කියලා ලියාගන්න එතන මෙහෙම ලියන්න. අධිකර පරිණාමකයක අපි කියන ස්ටෙප් අප්
ස්ටෙප් අප් අධිකර පරිණාමකයක වෝල්ටීයතාව වැඩි වන විට වෝල්ටීයතාව වැඩි වන විට වෝල්ටීයතාව වැඩි වන විට ධාරාව අඩු වේ. ධාරාව ඊළඟේ ප්‍රාථමික ද්විතීයික හේතුන් වල ජවයන් ජවයන් සමාන නොවේ. ඒක වැරදි. හරි. ජවයන් මොකද වෙන්නේ සමාන වෙනවා. ඒකට ඒකත් වැරදි. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ 1. හරි මම මේකට උත්තර මේකක් දෙන්න විවරණයක් ලියා ගන්න. මෙතන වැරදි කියලා දාලා පරිණාමකයක ආදාන ජවය හා ප්‍රතිදාන ජවය සමාන වේ. ආදාන ජවය ප්‍රතිදාන ජවය සමාන වේ. හරි. රයිට්. ඊළඟ එක 28. හරි. එතකොට බලන්න ප්‍රමතාගයන් 3.2 වෝල්ට් ඇම්පියර් CI ඇම්පියර් hour වන කෝෂ 16ක් මෙහෙම එකතු කළ බැටරි පැක් එකක් බැටරි ජාලයක් සම්බන්ධව සාදා ඒ ජාලේ බැටරි පැක් එකක් හදලා එය ජාලයට සම්බන්ධ නො වූ හරි සූර්ය පැල්ල පද්ධතියක් භාවිතා කිරීමේ නියමිතය. ඒක පද්ධතියකට භාවිතා කරන්න මේක එතකොට ප්‍රමතාගිය 3.2 වෝල්ට් ඇම්පියර් hour CI කෝෂ 16ක් ශ්‍රේණිගතව සීරිය සම්බන්ධ කරලා බැටරියක් හදලා ඒ ජාලයට සම්බන්ධ වෙච්ච නැති ඒ කියන්නේ ප්‍රධාන මේ මොනවාද කියන්නේ විදුලි සැපයුම් ජාලයට සම්බන්ධ වෙලා නැති කන්‍යම දින සූර්ය පැනල පද්ධතියකට භාවිතා කරන්න නියමිතයි. බැටරිය වෝල්ටීයතාවය 51.2 වෝල්ට් වේ. දැන් මේ එතකොට අපි දන්නවා මේක ශ්‍රේණිගතව තියෙන්නේ. ශ්‍රේණිගතව තියෙනකොට එක බැට් 3.2 එකක එතකොට ඒ නිවැරදි. හරිද? ඒ නිවැරදි. දැන් 3.2 වෝල්ට් එක බැටරියක් ශ්‍රේණිගතව බැටරි ටිකවම තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ශ්‍රේණිගතව තියෙනවනම් වෝල්ටේජ් එකක් දෙනවනේ. එතකොට 3.2 බැටරි කීයක්ද? 16ක් නේ. 3.2 වෝල්ට් බැටරි 16. එතකොට 3.2 වරක් 16 කියද බලන්න. 3.2 වරක් 16. 51.2. වෝල්ට්. හරි. හේතුව ශ්‍රේණිගත නිසා. ශ්‍රේණිගත නම් වෝල්ටේජ් එකතු වෙනවා. මොකද ඒ හත්. ඒ නේද උත්තර කපන්න පුළුවන් දෙක ගැදුවේකි අයිති වෙන්නේ. බැටරි ගබඩා කළ හැකි උපරිම ධාරිතාව CI ඇම්පියර් වේ. ඔව් ඒකත් හරි. හරි. right. ඒකට උන වරණකට ලියා ගන්න. ශ්‍රේණිගතව සම්බන්ධ කළ විට ධාරිතාවය වෙනස් නොවේ. එය තනි කෝෂයක අගය වන CI ඇම්පියර් hourම වේ. CI ඇම්පියර් hour ඇම්පියර් hour වේ. හරි. ඇම්පියර් hour 100ක් වේ. හරිද? දැන් ඇම්පියර් hour 100යි කියන එක කාටද හිතෙන්න පුළුවන් ප්‍රශ්නේ ඕන ඒකත් ලියා ගන්න දැනද? මෙහෙම ලියා ගන්න. CI ඇම්පියර් hour යන්නෙන් අදහස් වන්නේ CI ඇම්පියර් hour මේක ලියලා යන්නෙන් අදහස් වන්නේ CI ඇම්පියර් hour යන්නෙන් අදහස් වන්නේ CI ඇම්පියර් hour යනු කියලා දාගන්න. CI ඇම්පියර් යනු එම කෝෂයෙන් ඇම්පියර් 100ක ධාරාවක්
ඇම්පියර් 100ක ධාරාවක් පැයක් 1 hour තිස්සේ ලබාගත හැකි බව. හරි. ඇම්පියර් 100ක ධාරාවක් පැයක් තිස්සේ ලබා ගන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. හරිද? හරි. එතකොට B හරි C බැටරිය ලබාගත හැකි උපරිම ජවය 5.12 කිලෝවොට් වේ. 5.12 කිලෝවොට්. එතකොට ඒකත් නිවැරදි. තී නිවැරදි මම ඒකට උත්තරයක් දෙන්න. මේ කොහොමද ආවෙන්නේ? එතකොට C වල කියන්නේ 5.12 කිලෝවොට්. හරි. ඔක හරි. මම උත්තරය ආවේ කොහොමද කියලා කියන්න. අපිට P සමානයි VA වලින් උපරිම ජවය ගන්න පුළුවන්. හරිද? මේවාල් දන්නවා. එතකොට මේ I කියන්නේ මේ පැයකදී ලබා ගන්න පුළුවන් ධාරාවනේ ඇම්පියර් 100යි. එතකොට හරි අපි මෙහෙම ගමු. වෝල්ටේජ් එක අපිට 51.2ක්. හරි. ඒක ආවෙට මම ඔයාලට පෙන්නුවා. ඒක වැඩි කරන ඇම්පියර් 100. හරිද? 100යි ඇම්පියර්. අපිට ඒක ලියන්න පුළුවන්. එතකොට 51යි 2යි තව බිඳුවක් ගියා. 5120යි වෝට්. හරි. එතකොට අපිට කිලෝවොට් නම් මේක 1000න් බෙදන්න ඕනේ. එතකොට 0.3ක් මෙහෙට එන්නේ. 5.12 කිලෝ වොට් කියලා අපිට ගන්න පුළුවන්. හරි. පැහැදිලි. එතකොට සීත් හරි එහෙමනම් උත්තරේ ABC තුනම හරි කියලා එන්න ඕනේ. ABC තුන. හරි. අපි නිකන් බලමු උත්තර 28ට 5ක් විදියට 5. හරි. 5. ඊළඟට 29 වෙනි ප්‍රශ්නේ. වෙනි ප්‍රශ්න. නියත වේගයකින් ක්‍රියා කරන අඩු භාර වාහකයක් හරි ලෝඩ් එක අඩු කන්වේයර් සිස්ටම් එකක් නේ කන්වේයර් සිස්ටම් එක කියන්නේ කන්වේයර් බෙල්ට් එකක් වගේ හරිද කන්වේයර් බෙල්ට් කියලා අපි දාන්නේ අන්නේ සිස්ටම් එකක් උදා මෝටරයක් තෝරා ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා මෙම යෙදුම සඳහා වඩා සුදුසු සරල ධාරා මෝටරය වෙන්නේ මොකක්ද කියලා අපෙන් හරි එතකොට මේ කන්වේයර් සිස්ටම් එක කන්වේයර් බෙල්ට් දාලා වැඩ කරන සිස්ටම් එකක් සඳහා මෝටරයක් තෝරගන්න ඕනේ. ඒතර මේ සඳහා සුදුසු වෙන සරල ධාරා මෝටරය මොකක්ද කියලා මම ඔකට ඔයාලට විවරණයක් දෙන්න. හරි අපි විවරණේ බලලා ඊට උත්තරයට එමු. හරි. හරි පුතේ. එතකොට මම මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ බලන්න මොකද්ද? මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ විදුලි යන්ත්‍ර හා බල පද්ධති කියන පාඩමෙන් විදුලි යන්ත්‍ර හා බල පද්ධති කියන පාඩම. එතකොට බං හරි එතකොට පුතේ 29 වෙනි ප්‍රශ්නෙට අදාළව අපි ගත්තා. ඔයාලා ඉස්සෙල්ලා මෙන්න මේ chart එක ගන්න හරි බලන්න. ගමක යන්ත්‍ර ගත්තාම හරි මොකක්ද පාඩේ. ගමක යන්ත්‍ර ගත්තාම පුතේ ප්‍රධාන වශයෙන් මේ chart එක මතක තියාගන්න. හොඳේ. ප්‍රධාන වශයෙන් බෙදෙනවා පුතේ ආකාර දෙකකට මොකද්ද? සරල ධාරා භ්‍රමක යන්ත්‍ර සහ ප්‍රත්‍යාවර්ත ධාරා භ්‍රමක යන්ත්‍ර කියලා. ඒ කියන්නේ සරල ධාරාව උපයෝගී වෙන ඒවා සහ ප්‍රත්‍යාවර්ත ඕල්ටර්නේටිව් කරන්ට් AC කරන්ට් භාවිත වෙන්නේ. ඊට පස්සේ භ්‍රමක යන්ත්‍ර ගුවන් පුතේ මෝටරුත් වෙන්න පුළුවන් ජනකත් වෙන්න පුළුවන් නේ. එතකොට සරල ධාරා මෝටර සහ සරල ධාරා ජනක. ඒ ප්‍රත්‍යාවර්ත ධාරා භ්‍රමක යන්ත්‍ර ගුවන් මෝටර විතර නෙවෙයි ජනකත් වෙනවා ජෙනරේටරුත් වෙනවා. ඔය විදිහට බෙදෙනවා. එතකොට බාණ්ඩ ඒකෙත් සරල ධාරා මෝටර වල අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ සරල ධාරා මෝටර ටික ගැන තමයි උපපතේතු ශ්‍රේණීතු සංයුක්ත. ඊට පස්සේ අපේ මේ බාණ්ඩ උපපතේතු ශ්‍රේණීතු සංයුක්ත තුන්වල ඊට පස්සේ ලේන කූඩු භ්‍රමක මෝටරේ ගැන අහලා තියෙනවා. ලේන කූඩු කියන්නේ ලේන කූඩු ආකාරයේ මෝටර කියන්නේ බලන්න මෙතන ප්‍රත්‍යාවර්ත ධාරා මෝටර දින මේ ප්‍රත්‍යාවර්ත ධාරා මෝටර පුතේ ආය බෙදෙන පේර්ණ ජනක සහ සම්මූර්තක මෝටර පේර්ණ මෝටර සහ සම්මූර්තක මෝටර. හරිද? ඔය අපි විදුලි යන්ත්‍ර වල කතා කරනවා. ඔයකත් ආය බෙදෙන එකලා සහ තෙකලා. මේ තෙකලා මෝටරයක් තමයි මොකක්ද? ලේන කූඩු ආකාරයේ මෝටර කියන්නේ. හරි මේ chart එක ගහගත්තා නම් ඔය ටික ඔක්කොම මතක හිටිනවා. හරිද? හරි. දැන් අපෙන් අහන්නේ
කන්වේයර් බෙල්ට් එකක් කන්වේයර් පද්ධතියක් සඳහා මොකද්ද ඕනේ කියලානේ කන්වේයර් බෙල්ට් එකක් සඳහා මොකද්ද යොදා ගන්න හොඳ දේ. හරි. එතකොට මේ බලන්න මේ අඩුභාර වාහක පද්ධතියක්. හරි මේ කන්වේයර් සිස්ටම් කියන එක අයින් කරන්නකො. අඩුභාර ඒ කියන්නේ ලෝඩ් එක අඩුයි පොඩි බරකින් වැඩ කරන පද්ධතියක් සඳහානේ. චූටි බරක්. භාරය අඩුයි ලෝඩ් එක අඩුයි. එතකොට මෙන්න මේ සඳහා ගැලපෙන මෝටර. එතකොට ඔයාලා දැනගන්න ඕනේ හරිද? මේ සරල ධාරා මෝටර ගැන ලක්ෂණ ටික. දැන් උපපදේ තුන් බලන්න උපපදේ තුන් මෝටරේ ලක්ෂණ ටික ටක් ගාලා මේ ටික මේ ප්‍රධාන වශයෙන් මේ ටික මතක තියාගන්න. අනිත් එක මේ සටහන පරිපථ සටහන. හරි. right උපපදේ තුන්. අඩු ආරම්භක ව්‍යාවර්තයක් හා නියත ජවයක් ඇත. එතකොට මේ අඩු ආරම්භක ව්‍යාවර්තයක නියත ජවයක් තියෙන මෝටරයක් මේක. එතකොට මේ හැබැයි ජවය වෙනස් වෙන්නේ නැහැ. එතකොට වයිපර් මෝටර ලියවන පට්ටල මෙන්න මේවා හොඳ පාවිච්චි වෙනවා. ශ්‍රේණිය තුන් කියන්නේ ආරම්භක ව්‍යාවර්ත ඉහළ අතර විචලනය වන වේගයක් ඇත. එතකොට මේක ඔන්න යොදා ගන්න දුම්බර එන්ජින් දොඹ කරලා කන්වේයර් බෙල්ට් සඳහා යොදා ගන්න. සංයුක්ත තුන් කියන්නේ මේ දෙන්නගෙම හොඳ ලක්ෂණ තියෙන. ඒ කියන්නේ ඉහළ ව්‍යාවර්තයකුත් තියෙනවා නියත කරකමකුත් තියෙනවා. දැන් මෙහෙම හිතන්න පුතේ. අපිට ඉහළ ව්‍යාවර්තය කියන එක හොඳ ලක්ෂණයක්. හරි ඉහළ ව්‍යාවර්තය කියන එක හොඳයි. හැබැයි අපි තුමේ ශ්‍රේණි තුන් වල ආරම්භක ව්‍යාවර්ත ඉහළයි. හරි. ඒ කියන්නේ ඒක හොඳයිම හරියට දාන්න. විචලනය වන වේගයක් තියෙනවා. මේකේ මෙයා මේ ලෝඩ් එකක් නැති වුණාම පුතේ ඒ කියන්නේ බාරයක් නැතුව මෙයාට කරන්ට් එක දුන්නොත් මෙයා පිස්සෙක් වගේ කරගිලා විනාශ වෙනවා. කියලා අධික වේගකින් විචලනය වන වේගයෙන් කරකෙන. හරි ඒතකොට ඒක අවුල. මුග බලන්න මුගේ හොඳයි නරකයි අපි මේව කරා. හරිද? මුගේ හොඳයි නරකයි අපි බැලුවා. හරි අඩු ආරම්භක ව්‍යාවර්තය කියන එක අවුල්. දැන් අපිට ආරම්භක ව්‍යාවර්තය ඉහළයි නම් හොඳයි. ඒකට ඒක අවුල්. නියත ජවයක්. ඒ කියන්නේ එයා කොච්චර බාලයක් වෙන්න එයාගේ ජව වෙනස් කරන එකම වේගකින් එයා කැරකෙනවා. එකම වේගකින් කැරකෙනවා. වේගය වෙනස් කරන්නේ ලෝඩ් එකක් හම්බුනා. හරි ඒකයි මෙයා මේ ලියවන පට්ටල් හැබරු මෙයා දැඹරුම් යනට ලොකු අපිට මොනවාරි බර දෙයක් අඹරනවා. හරිද? අපි හිතන්නේ දැන් මේ මොකක්ද අමාරුවේ මොනවාරි දෙයක් අඹරනවා කියලා. ඒක හොඳට අඹර ගන්න පුළුවන් නියත ජවයක් තියෙනවා. ශ්‍රේණිය තුන් වල ආරම්භක ව්‍යාවර්ත ඉහළයි. දැන් මේ දුම්බේ එන්ජින් එකක් වෙන නතර වෙලා තියෙන දුම්බේ එන්ජින් එක. නතර වෙලා තියෙන දුඹ කරේ මොකක්ද උස්සද්දී අපි කතා කරනවා නේද ඝර්ෂණ බලගෙන. හරි. ඒ කියන්නේ නතර වෙලා තියෙන කෙනෙක් අර මතක නැහැ හරියට ඔක්කොම හරිද? මේ සීමාකාරී ඝර්ෂණ බලයේ ස්ථිතික සීමාකාරී ගතියකින්. එතකොට සීමාකාරී අවස්ථාවේදී නේද උපරිම මේ ඝර්ෂණයක් ක්‍රියාත්මක. එතන උපරිම ඝර්ෂණයක් ක්‍රියාත්මක වෙනකොට එහෙම නැත්නම් මේ නතර වෙලා ඉන්න කෙනෙක් චලනය ආරම්භ කරන වෙලාවේදී චලනය ආරම්භ කරන මොහොතේ තමයි ලොකු බලයක් දෙන්න ඕනේ. එතකොට ඒකට ආරම්භක ව්‍යාවර්ත ඉහළ කෙනෙක් පාවිච්චි කරන්නේ. ඒකයි මේ දුම්බ්‍රේ එන්ජින් නතර වෙලා තියෙන දුම්බ්‍රේ එන්ජින් වලින් පටන් අරගෙන මේ මොකද්ද? කෝච්චිය දැන් යන්නේ. ඒ වගේ තැන්වල මේ කන්වේයර් බෙල්ට් වලට පාවිච්චි වෙන්නේ. හරිද? සංයුක්ත තුන් කියන්නේ මේ දෙන්නගේ හොඳ ලක්ෂණ දෙකම එකතු කරලා හදපෑ. ඒ කියන්නේ ඉහළ ව්‍යාවර්තකුත් තියෙන නියත කරගමුකුත් තියෙන. හරි ඒතර මේක පාවිච්චි වෙනවා මොකද වාහන ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ස්ටාර්ටර් මෝටර වලට අර නතර වෙලා තියෙන දඟර කඳ කරකවල පිස්ටන් උඩ පල්ලේ ගෙනහිල්ලා. හරි මේ එන්ජින් එක ස්ටාර්ට් කරනවා කියන එක අමාරු වැඩක්. මොකද ඉහළ ව්‍යාවර්තයක් නියත කරගමු. ගයි මේ එන්ජින් එක මේ එක ස්පීඩ් වලින් කරකලා හරියන්නේ ස්ටාර්ට් කරලා එක වේගකින් කරකවන්න. හරි ඒකයි වාහන වල ස්ටාර්ටර් මෝටර විදිහට සංයුක්තද පාවිච්චි කරන්නේ. දැන් මෙතන අපිට කියලා දිනවනේ අඩු භාර වාහක පද්ධතිය දැන් මේ බෙල්ට් එක තමයි හැබැයි අඩු භාර. ඒ කියන්නේ ලොකු ලෝඩ් එකක් අල්ලන්නේ නැහැ. අඩු භාර නම් අපිට පුතේ මොකද්ද අපිට මේක යනවා දාන්න පුළුවන්. මොකද්ද? වේන කුඩුවෙම ගන්න නැහැ. හරි. අඩු භාර ව්‍යාපෘතිය සඳහා අඩු භාර මේ තියෙන කරන බෙල්ට් එක සඳහා වඩා හොඳයි. මොකද්ද? උපපතේ තුන් වලට යනවනම් හරි ශ්‍රේණිය තුන් හොඳයි. සංයුක්ත හොඳයි. නමුත් දැන් මේ තියරි අනුව මොකද්ද අපිට උපපතේ තුන් ගන්න වෙනවා. දැන් ශ්‍රේණිය තුන් වල ලොකු ලෝඩ් එකක් කියන්නේ ලොකු භාර දින දැන් වල තමයි අසාමාන්‍යයෙන් ගන්න. මේ අඩු භාර වාහක පද්ධතියේ ශ්‍රේණි මෝටර එකකට බෙදලා ගන්න ඕනේ නැහැ. හරිනේ. එතකොට ආන්සර් අපිට නිකන් ගන්න වෙන්නේ ආන්සර් 2 කියලා. හරිද? ආන්සර් 2 කියලා 29ට 2. හරිද? හරි. අපිට උත්තර පත්‍රය වැලියු 29ට 2. හරි 29ට 2 තියෙන්නේ. එතකොට ඔයාලා ලේන කුඩු ආකාරයේ මෝටරය ගැන අපි කතා කරන්න ඕනොත් හරිනේ ලේන කුඩු ආකාරය කතා කරන්න ඕනේ. මේ දින ලේන කුඩු ආකාරයේ මෝටර. හරි. මේ දිනේ කොටස් ටික
වීමෝල් ලීමෝල් ආදී අධිජව අවශ්‍යතා සඳහා නේ එයා ගන්නේ අධිජව අවශ්‍යතා සඳහා හරිද එතකොට මේ අධිජව අවස්ථාවක් නෙමෙයි මේ තියෙන්නේ අඩු බාර වාහක පද්ධතියක් සඳහා එතකොට 29 උත්තරේ ඉන්නේ දෙක හරි right